මම ෆ්‍රීඩම් හොයපු කෙනෙක්. බිට්කොයින් නිසා ෆ්‍රීඩම් හම්බුනේ නැත. බිට්කොයින් කියන දේ මොකක්ද සෝල්ව් කරන්නේ? ලෝකෙටම තියෙන මිලියන 21යි. මෙහෙම දෙයක් ලෝකෙ කොහෙවත් නැහැ. මගේ වත්කමට 30000 තිබ්බ. ගත්ත ඔක්කොම. ඔයාට හිතුනේ කොහොමද ලංකාවේ රුපියල් ඉවරයි? ෆ්‍රෙෂ් සල්ලි දෙන්න ගන්න. මල්ලා මේක කොහෙන් දෙන්නේ මේකට කොස්ට් නැද්ද මම කියනවා. ඇයි මේ බිට්කොයින් ආවේ අතට? බිට්කොයින් කියන්නේ මොකක්ද ඊට වචනේ දැනගත්තද 2018 වගේ. මම නෑදෑවුන්ටයි මේක පොඩ්ඩක් කියන්න ගත්තා. පස්සේ උන් මොන පිස්සෙද මේ වගේ දේවල් ලංකාවේ ඉස්කෝලේ උගන්වන්නේ නැත්තේ. බැංකුවක ඔයා කෝටියක් දාලා තියනවා නම් ඒ බැංකුව බංකොලොත් වුණොත් ඔයගොල්ලෝ හිතනවාද කෝටියක් ඔයාට හම්බ වෙයි කියලා. ඔය ප්‍රශ්නේ ඇත්තටම අහන්නේ බිට්කොයින් වල ඉන්න කෙනෙක් විතරයි. Which one's the best crypto asset? Well, Bitcoin's the best crypto asset. What's the second best? There's no second best. There's no second best crypto asset. There's a crypto asset. It's called Bitcoin, right? ඔන්න අපි ආයෙත් ඔයගලන්ට අලුත්ම පොඩ්කාස්ට් එකක් අරගෙන ආවා. Bitcoin the Solution කියන පොඩ්කාස්ට් එකේ එපිසෝඩ් 3 තුන්වෙනි එපිසෝඩ් එක. හරි? දැන් අපි දන්නවා පළවෙනි එපිසෝඩ් එක ඔයගොල්ලෝ බලන්න නැති සමහරලාට බලපු නැති අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. සන්තෝෂාව. සන්තෝෂ් මගේ යාළුවෙක්. එයා ඇවිල්ලා එයාගේ Bitcoin ස්ටෝරි එක ගැන කතා කරා. ඒ වගේම දෙවෙනි එපිසෝඩ් එකේ අපේම ටීම් එකේ ලංකාවේ පළවෙනි ක්‍රිප්ටෝ කම්ප්ලයන්ස් ඔෆිසර් ඇවිල්ලා කතා කරා කම්ප්ලයන්ස් ගැන, ක්‍රිප්ටෝ රෙගියුලේෂන් ගැන, මනි ලෝන්ඩරින් කොහොමද මේකට ඇත්තටම කනෙක්ට් වෙන්නේ කියලා. හැබැයි ඔයගොල්ලෝ බලන්න ඇති අපි මේ Bitcoin podcast එක පටන් ගන්නකොටම දානවා Bitcoin the Solution. නැත්නම් මේ Bitcoin කියන දේද විසඳුම කියලා ටයිටල් එකක්. දැන් අපි මේක ඇත්තටම ඔයගලන්ට එක්ස්ප්ලেইন කරේ නැහැ. ඇයි එක්ස්ප්ලেইন කරේ නැත්තේ? අපිට ඇත්තටම ඔපචුනිටි එකක් හම්බුනේ නැහැ. මේ පොඩ්කාස්ට් එකේ ඇත්ත පරමාර්ථය නැත්තම් මොකද්ද අපේ මොටිව් එක මොකද්ද කියලා ඔයගලන්ට හරියට කියලා දෙන්න. ඉතින් ඇත්තටම මේ අපේ පොඩ්කාස්ට් එක මේ Bitcoin කියන දේ විසඳුමද කියලා කියන පොඩ්කාස්ට් සීරීස් එකේ පළවෙනි එක විදියට අපිට කතා කරන්න පුළුවන්. නැත්තම් අපිට හඳුන්වා දීමක් වගේ තමයි අද අපි මේ එපිසෝඩ් එක ගෙනලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මෙතන ඉන්නවා මගේ දකුණු අත පැත්තෙන් අලුත් මූණක්. සමහර අයට එයා සෝෂල් මීඩියා වල දැන් චුට්ටක් අපිත් එක්ක වැඩ කරන්න පටන් ගන්න තිනවා. සුරිත් තමයි. මම එයාව හඳුන්වලා දෙන්නම්. එයාට මම එයා ගැන කියන්න දෙන්නම්. හැබැයි සුරිත්ට ඇත්තටම Bitcoin හම්බ වෙලා තියෙනවා. Bitcoin හම්බුනේ අපි අර normally හිතන දේවල් chart අරව මේවා trading අරව මේවා විතරක් නෙමෙයි. ඇත්තටම මීට වඩා ටිකක් දුර ගිය ගැඹුරු දෙයකින් තමයි Bitcoin කියන දේ හම්බෙලා තින්නේ. අපි යාගේ කතාව අහමු. හැබැයි මේ Bitcoin ද විසඳුම කියන පොඩ්කාස්ට් එකේ ඇත්ත පරමාර්ථය වෙන්නේ ඇවිල්ලා අර හැම දෙයකම Bitcoin විසඳුම කියලා නෙමෙයි. අපි ඇත්තටම ඔයගොල්ලන්ට ගේන්න හදන්නේ Bitcoin කියන දේ මොකක්ද සෝල්ව් කරන්නේ? අපිට මේ බලපාලා තියෙන ලංකාවේ ලෝකේ බලපාලා තියෙන ආර්ථික ප්‍රශ්න වලට අපිට තියෙන විසඳුමක් වශයෙන් තමයි අපි Bitcoin බලන්නේ. ඉතින් ඒ වගේම සුරිත් කොහොමද මේ විසඳුම එයාගේ ඔළුවෙන් එයාගේ ඇස් දෙකෙන් බලන්නේ කොහොමද? එයාට කොහොමද Bitcoin හම්බුනේ කියලා දැන් අපි කතා කරලා බලමු. සුරිත් welcome to the podcast. සුරිත් අත්‍තරම Bitnomi ටීම් එකට ජොයින් වෙලා දැන් මාස 3ක් විතර වෙනවා. 4 වෙනි මාසේ යන්නේ. ඉතින් සුරිත් මට කියන්නකෝ ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ හැඳින්වීමක් දෙන්න. ඇත්තටම මම ෆ්‍රීඩම් හොයපු කෙනෙක්. ඇත්තට පොඩි කාලේ ඉඳන්. ඒ කියන්නේ මට ඇත්තටම Bitcoin නිසා ෆ්‍රීඩම් හම්බුනේ ඇත්තට. ඔව්. මුලින්ම ඉතින් පටන් ගත්තොත් ඇත්තටම නෑ ඔයාගේ ෆුල් නේම් එක ඉස්සෙල්ලා කියලා ඉන්න. ෆුල් නේම් එක ඉතින් ෆුල් නේම් එක ඕනේ. ෆුල් නේම් කියන්න ඔයා මගේ නම පහක් තියෙනවා. නම් පහම කියන්න නෑ. සුරිත් තරවල කිව්වම හරි. තරවල සර්නේම් එක. මේ සුරිත් කියලා ඇත්තටම දැන් මේ අම්මගේ මුල් නමයි තාත්තගේ මුල් නම එකතු කරලා මේ මම කම්මියම්ම කියලා කියන්නේ. ආච්චි තමයි දාලා තියෙන්නේ. හරි. මේ ඉතින් ඔයාට දැන් වයස කීයද? දැන් තව මාස 3කින් 26යි. 26යි. ඔව්. හරි. ඔයා කොහෙන්ද ලංකාවේ කොහෙ පැත්තේ ඉඳන් දෙන්නේ? මම අත්‍තරම කොච්චිකඩේ. කොච්චිකඩේ. නිගම්බු. කඩේ වල. කොළඹ කොච්චිකඩේ නෙමෙයි. නිගම්බු කොච්චිකඩේ. හරි. එතකොට කියන්න ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාගේ ප්‍රොෆෙෂනල් බෑග්ග්‍රවුන්ඩ් එක මොකක්ද? අවුරුදු 26 ඔයාට සම් එක්ස්පීරියන්සස් ඇතිනේ Bitcoin වල වැඩ කරන්න ඉස්සෙල්ලා. ඔව්. ඇත්තටම A level කරේ මේ මැක්ස් උයි ෆිසික්ස් උයි IT. ඔව්. කෙමිස්ට්‍රි වලට IT කරේ.
ඊට පස්සේ අර ඒලවල කාලේ ඉන්න කාලේ තියෙනවනේ යුනිවර්සිටි ගැන බලන ඒ කාලේ තමයි බිට්කොයින් හම්බුනේ. හරි. යුනිවර්සිටියට කලින්. යුනිවර්සිටි යනත් කලින්. ඔව්. එතකොට වයස ඒතකොට 19. 19. එතකොට බිට්කොයින් කියන්නේ කොවිඩ් කාලේ ඔය 2020 ෆියට් සිස්ටම් එක ගැන පොඩ්ඩක් හොයන්න අරගෙන ඊට පස්සේ බිට්කොයින් හම්බුණා. ඊට මයිකල් සේලට හම්බුණ කාලේ. හරියට මයිකල් සේල ගන්න මාස දෙකකට කලින්. මයිකල් සේල් දැන් දන්නේ නැති අයට මයිකල් සේල කියලා එක්කෙනෙක් ඉන්නවා මේ බිට්කොයින් ලෝකේ. එයා මේ කම්පැනියක් දාගෙන පුළුවන් තරම් බිට්කොයින් එකතු කරනවා. එයාටත් බිට්කොයින් ඇත්තටම හම්බ වෙලා තියෙන්නේ මේ කොවිඩ් කාලේ අපි ඔක්කොටම අර වෙලා තිබ්බනේ. ගෙවල් වලට වෙලා එළියට යන්න බෑ. ගොඩක් අය work from home සමහර අයට රස්සාවල් නැති වෙලා තිබ්බා. ඉස්කෝල නැහැ. ඒක හින්දා ඒගොල්ලන්ට ගොඩක් ටයිම් තිබ්බ හින්දා අර මමත් එක දේවල් වලට හැරුණා. මට බිට්කොයින් හම්බ වෙලා තිබ්බේ කාලේ. ඒ වුණාට මම හැරුණා වගාවට. self sufficiency ඒකනේ මම කවදාවත් හිතන්නේ නැති කියන මම කැමතිම නෑ ගාඩන් එකේ වැඩ කරන්න. කිසිම වගාවට මලක් පැලක් අතගාලවත් නැහැ. ඒ කාලේදී මට අර ටයිම් එක තිබ්බ හින්දා අලුත් දෙයක් ඉගෙන ගන්න එක්ස්පීරියන්ස් කරන්න මට හිතුණා. ඉතින් ඒ වගේ මම හිතනවා අර මයිකල් සේලටත් වෙලා තින්නේ ඒ වගේ දෙයක් තමයි. ඔයාටත් වෙලා තිබ්බ හින්දා තමන්ගේ සිටුේෂන්ස් වලින් තමන්ට හම්බ වෙනවා බිට්කොයින් එක එක විදියට. ඔව්. එතකොට මේ ඒ කියන්නේ ඒලව කාලේම අහලා තියෙනවා. එතකොට බේසික්ස් ටික දන්නවා. හැබැයි නිකන් අත්තටම එන්න ටයිම් එකකුත් හම්බුනේත් ඒ කාලේ නැත්තර ඒක 2020 වගේද 21 2020 ඔව් 2020 තමයි හම්බෙන්නේ. ඊට පස්සේ හොයන්න ගන්නවා තව. මට මුලින්ම මේ වෙච්ච දෙයක් තමයි මේ ඔය ෆික්ස් සප්ලයි කියන එක. ඔව් ෆික්ස් සප්ලයි එක තමයි මට ඒ කියන්නේ නිකන් ට්‍රිගර් වුනේ. නෑ ඉස්සෙල්ලාම අපි කතා කරමු කොහොමද බිට්කොයින් සෙට් උනේ මොකද්ද ඇත්තටම ඒ කියන්නේ ඔව් දැන් මගේ මොලේ වැඩ ගන්න අර දැන් මැක්ස් කරලා නිකන් අර ලොජිකලි ටිකක් විදියටනේ. ඔව් එතකොට ලොජිකලි තමයි එතකොට මට අර ඒ විදියට තමයි මට ෆික්ස් සප්ලයි එක දෙනවා අම්මා ලෝකෙටම තියෙන මිලියන 21යි. එහෙනම් මොතර මොකක් කරලා තියෙන මෙහෙම දෙයක් ලෝකෙ කොහෙවත් නැහැ. එතකොට ඇත්තටම ඔයා නිකන් බිට්කොයින් පළවෙනියටම රීඩ් කරේ කොහෙද? ඒකයි මම අහන්නේ. ඒ පළවෙනියටම ඔයාට හවුනේ. ආටිකල් එකක්ද නිකන් YouTube එකේ වෙන්න ඕනේ. YouTube එකේ. ඔව්. ඒ කියන්නේ නිකන් අර මම හිතන්නේ සල්ලි print කරන්න ගත්තනේ කොයිඩ් වලට දෙන්න ගත්තනේ. ඔව්. එතනින් තමයි මම හිතන්නේ පටන් ගත්තේ හොයන්න ගත්තා. මම හිතන්නේ නිකන් Google එකේ search කරන්න. ඊට පස්සේ කොහෙන් හරි බිට්කොයින් ආවා. ඔයා කියන්නේ අර 5000 දුන්නා නේද? 5000 දෙන්න ගත්තනේ. ඒක නේද? ලංකාවේ. මාසෙ ලංකාවේ US වල දුන්නානේ ස්ටිමුලස් කී. ස්ටිමුලස් චෙක් එකක් දුන්නා මේ. ඒක ඔව් ඩොලර් 800 දෙහිම දුන්නා. ලංකාවේ 5000. නෑ කීයද? ඩොලර් 800ක්ද ඔය? නෑනේ 18ට වඩා දුන්නානේ. 800ක්ද? මට මතක නෑ හරියට. කොහොමරි ෆ්‍රෙෂ් සල්ලි දෙන්න ගන්න. මල්ලා මේක කොහෙන් දෙන්නේ මේකට කොස්ට් නැද්ද මම කියලා. ඔව්. එතනින් තමයි හොයන්න ගත්තට පස්සේ මොකක්ද මේ සල්ලි දෙන එක ඊට පස්සේ තමයි බිට්කොයින් හම්බුනේ. ඊට පස්සේ ඉතින් මම හම්බෙලා ඉතින් ඔහම හොයනවා ඉතින් තව. මෙතිට මේ 2020 ඕල් ෆෙඩරල් 2022 ඉවරුණාලු. හරිද? එතකොට දීලා තියෙන පළවෙනි චෙක් 1200ක් දීලා තියෙනවා හැම ස්ටිමුලස් චෙක් මං කියනවා. මාසෙමද? නෑ. එකයි දුන්නේ. 1200ක් දීලා තියෙනවා ඩොලර් 1200ක් USA වල හැම ඇඩල්ට්ම. ඊට පස්සේ පවුලේ ඩිපෙන්ඩන්ස්ලා ඉන්නවා නම් ඒගොල්ලන්ට 500ක් දීලා තියෙනවා ඩොලර්. හැම එක්කෙනාටම. හරිද? 2020 කෙයාස් ඇක්ට් කියලා අලුත් ඇක්ට් එකක් ගෙනල්ලා මිනිස්සු ගැන හරියට ඒ කියන්නේ ඇත්තටම තදබදයක් වුණානේ කිසිම ඉන්කම් එකක් නැහැ නේද? ඉතින් ඒගොල්ලෝ මේ printer එක on කරා. money printer එක on කරා 2020 ඇමරිකාවේ. හැබැයි ලංකාවෙත් ඒක කරා 5000 හරි 10000 හරි මට මතකයි. මට මතකයි 5000 දෙකක් දුන්නා. හැමෝටම දුන්නා මම. ඔව්. ඒ වගේ එකක් මම හිතන්නේ. ඔව්. එතනදී තමයි ඔයා බැලුවේ මේ කොහොමද මේ සල්ලි print කරන්නේ? ඔව් ඒතර දැන් මම අම්මට එහෙම කියන්න ගත්තා. ඔය 5000 දුන්නට අන්තිමට බලන්නකො වෙන්නේ කියලා මම ඉතින් කියන්න ගන්නවා දැන්. ඉතින් ඔයා කොහොමද දන්නේ? හොයලා. හොයලා. ඒ ඉතින් දැන් අර සෙට්ලා දැන් මාස 3-4 යනවනේ දැන් යනවනේ දැන් සීන් එක. හොයනවා. තව හොයන. ටයිම් තියෙනවනේ ටයිම් තියෙනවා. වැඩ නෑනේ. ටයිම් තියෙන හොයනවා. ඊට පස්සේ කොහොම හරි මගේ මම හිතන්නේ පොකට් මනි වලින් ඉතුරු 5000ක් විතර මම ඉතුරු කරන ඔක්කොම 30000ක් වගේ ගත්ත ඔක්කොම.
හරි එකන් නිකන් මුල් ආයිගත් කියදගත මං මෙතන 30ක් වගේ තිබ්බා 30ක් අද තිබ්බා ඔව් මගේ වත්කමට 32 තිබ්බේ ඔව් ඔව් 36 මෙතන 25ක් විතර වගේ ගත්තා ඔව් එහෙමම ගත්තා එහෙම ගත්තා ආයි I think ගෙදර ඉන්නේ ඔව් මේ ලොකුවට ඉවසන්න බර නෑ කලින් ඔව් එදලා මේ රුපියල් ඉවරයි රුපියලෙන් 30කට වැඩ නැහැ මේ ප්‍රයිස් එක ගැන පොඩ්ඩක් අර දැන් අර බුල් මාකට් එකක් එන්න නියමිතයි මොකද කියලා පොඩ්ඩක් ප්‍රයිස් එකත් පොඩ්ඩක් බලලා මේ අර සයිඩ් වේස් යන කාලේ නිකන් බුල් මාකට් පටන් ගන්න කලින් සයිඩ් වේස් යන කාලේ බුල් මාකට් එකක් කියන්නේ මේ දන්නේ නැති කට්ටියට බුල් මාකට් එකක් කියන්නේ අතරම ප්‍රයිස් එක වැඩි වෙන කාලේ එක දිගට වැඩි වෙන කාලයක්. ඔව්. එතකොට අර 2020 දී ඇත්තටම බුල් මාකට් පටන් ගත්තා මොකද මේ ස්ටිමියුලස් චෙක් කියන මේ ඇමරිකාවෙන් දුන්න මේ ෆ්‍රී මනී ටික ගිහිල්ලා කට්ටිය දැන් මේ දැන් ඉන්නවනේ නෝමල් මිනිස්සු ඒවා කන්න පාවිච්චි කරන්නේ නැති මිනිස්සු ඉන්නවනේ ගොඩක් අයට පුළුවන්නේ. ඒක ගිහිල්ලා ස්ටොක් මාකට් එකේ බිට්කොයින් වලයි ක්‍රිප්ටෝ වලයි ඕනම් ඔයගේ දේවල් වල දැම්මා. ඇසෙට්ස් වල දැම්මා. ඇසෙට්ස් ඒ සල්ලි ස්ටිමියුලස් චෙක් එකේ සල්ලි එන්න ගත්තා. එන්න ගත්තා. එතකොට ප්‍රයිස් එක වැඩි වුණා 2020 වගේ කාලෙදී. ඒක තමයි බුල් මාකට් එක කියන්නේ ඊට ඉස්සෙල්ලා ගත්තා. ඔව් 2020 තමයි පටන් 2020 මැද වගේ නේද මට හම්බෙන්නේ අන්තිමේදී පටන් ගන්න. ඊට පස්සේ ඊලොන් මස්ක් එහෙම අරගෙන 2021 ගේ ඊලොන් මස්ක් හරි හරි. ඔහොම තමයි ඉතින් මේ පටන් ගත්තේ. ඔව් මුලින්ම. හරි. එතකොට දැන් ඔයාට හිතුනේ කොහොමද ලංකාවේ රුපියල් ඉවරයි. දැන් ඉවරයි වටනාම. ඒ කියන්නේ මේ ඒක ඉකොනොමික් තියරි එකක් නේ. ඒ කියන්නේ මනි ප්‍රින්ටිං කරන්න පටන් ගත්තාම වටිනාකම අඩු වෙනවා කියලා අවුරුදු 19ක කොල්ලෙක්ට කොහොමද ඒක සෙට් උනේ? මට කියන්න ඔයාගේ තේරුමෙන් අරක තමයි. සිම්පල් මේ අරක ෆික්ස් සප්ලයි මේක අන්ලිමිටඩ් සප්ලයි. අන්ලිමිටඩ් සප්ලයි කියන දෙයක් කවදාවත් අනාගතේ මට කියන්න මොකද්ද ෆික්ස් සප්ලයි අන්ලිමිටඩ් සප්ලයි කියන්නේ? ෆික්ස් සප්ලයි කියන්නේ ඉතින් බිට්කොයින් වල ගත්තම ලෝකෙම තියෙන මිලියන 21යි. මිලියන 21යි. ඔව්. මිලියන 21යි. රුපියල් වල හරි ඩොලර්ස් වල හරි ගවර්න්මන්ට් එකෙන් ප්‍රින්ට් කරන ඒවා අසීමිත ලෙස ප්‍රින්ට් කරන්න පුළුවන්. ඔව්. එතකොට අපි නිකන් කොමන් සෙන්ස් ශිෂ්‍යත්වයක් ළමකින් හැවත් තේරෙනවා වටිනාකම මොකේද රැඳින්නේ? රෙයා දෙයකද? දුර්ලභ දෙයකද? වැඩිපුර ඕන තරම් ප්‍රින්ට් කරන්න පුළුවන් දෙයකද කියන්නේ. ඒ බේසික් දේ තමයි මට සෙට් උනේ මුලින්. ඒක සෙට් වුණා. ඔව්. හරි. ඊට පස්සේ රුපියල් වල ෆියුචර් එකක් නැහැ. ඩොලර්ස් වල ෆියට් වල ෆියුචර් එකක් නැහැ කියන එක සෙට් තේරුණා. ඒ කියන්නේ බිඳුවටම යන්නේ ෆියට් කියන දේවල් ඇත්තටම බිඳුවට යන්න තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ මෙහෙමනේ. අන්ලිමිටඩ් ඕන වෙලාවට ඒ කියන්නේ මෙහෙම හැමෝටම ඕන වෙලාවට print කරන්න බෑ. ඒකේ තියෙන procedures ඒගොල්ලෝ follow කරන්න ඕනේ. හැබැයි ඒව ඔක්කොම set වුණොත් print කරන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ බෑ කියලා නෑ. central bank එකට සහ government එකට එකඟතාවයකට එකතු වෙලා print කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ condition set වෙන වෙලාවට පුළුවන් ඒගොල්ලන්ට print කරන්න. ඔව් කොටසක් print කරනවා. ඔව්. අනිත් අය බහුතරයට print කරන්න බෑනේ. ඕගොල්ලන්ට අපිට print කරන්න බෑ. අපි මහන්සි වෙන්න ඕනේ. ඔව්. කොටසකට print කරන්න පුළුවන් මහන්සියක් වෙන්න නැතුව. ඔව්. ඒ ප්‍රශ්නේ තමයි මට මුලින්ම ඇත්තටම තේරුණා. බිට්කොයින් එහෙම නෙමෙයි කියලා තේරුණේ. මුලින්. ඔව් බිට්කොයින් වල එහෙම දෙයක් නැහැ කියලා. ඔව් බිට්කොයින් වල එහෙම අර මැතමැටිකල් සීන් එකේ. ඔව්. අර පොඩ්ඩක් ටෙක්නොලොජිකලි සහ අර මැතමැටිකලි කෝඩ් එකෙන් පොඩ්ඩක් මම IT පැත්තට යන්නේ දැන්. එතකොට අර කෝඩ් එකෙත් එක්ක පොඩ්ඩක් සිටුනාට පස්සේ මේක වැඩ කරන්නේ හියුමන්ස්ලා නෙමෙයි. මේක කෝඩ් එකත් එක්ක තියෙනවා. මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සම්බන්ධයක් නැහැ. කෝඩ් එකත් එක්ක තියෙනවා. එතන තමයි මට වැලියු එක මුලින්ම තේරුනේ. හරි හරි. එතකොට දැන් සොෆ්ට්වෙයාර් වලට තමයි යන්න ගියේ. ඔව් මේ AI වලට. AI වලට ඇත්තටම මේ ඉගෙන ගන්න AI වලින් ඒ කියන්නේ AI වල මෙච්චර හයිප් වෙන්න කලින් AI වලට මේ කැමැත්ත තිබ්බා. කැමැත්ත තිබ්බා AI වලින් තමයි data science නේ. machine learning. machine learning තමයි නිකන් මගේ ලොකුම පැෂන් එක විදිහට තිබ්බා. ඔව්. මේ ඊට පස්සේ ඉතින් යුනිවර්සිටි එක පටන් ගන්නවා. ඔව්. ඊට පස්සේ ඔහොම යනවා. ඊට පස්සේ දැන් ප්‍රයිස් එකේ වැඩි වෙනවා. ඊට පස්සේ ඒක බලනවා අඩු වෙනවා. ඊට පස්සේ දැන් CCA එකේ තමයි මේක හම්බෙන්නේ. මොකක්ද? සේෆඩීන්ගේ බිට්කොයින් ස්ටෑන්ඩඩ් පොත. ඔව්. හරි. ඒක ඒක කියනවා. ඒක කියනවා පට්ට වියර්ඩ් ඉතින්. මේ මොකක්ද? මේ කියන්නේ නිකන් අලුත් නේද යන්නේ ලෝකෙට ඒක. ඔව්. අලුත්ම කන්සෙප්ට් එක. ඔව් ඔව්. ඒක කියනවා. ඔව්.
කියවට නිකන් ඒක නිකන් හොද්දටම සෙට් තීරෙන්නෙත් නෑ හොද්දටම සෙට් වෙන්නෙත් නෑ මේ මොකද්ද මූ කියන්නේ කියලා වගේ තමයි තීරෙන්නේ හරි ඒ පළවෙනි රීඩ් එක ඇත්තටම ටිකක් මේ ෆස්ට් එක බිට්කොයින් ගැන ඔයගලන්ටත් ඒක තේරෙයි කියවන්න ඕන ලංකාවේ තියෙනවා ඇත්තටම බයි කරන්න පුළුවන් ඒ ඉබොක් එක අනිවාර්යයෙන් රෙකමන්ඩ් කරනවා මම ලින්ක් එකක් දාන්න පල්ලෙහාම මම ගත්ත තැන මට බර්ත්ඩේ ගිෆ්ට් එකක් විදිහට හම්බුණා වයිෆ් ගෙන් මොකද මගේ එක මම UK වල දාලා මොකක් හරි ඔයගේ මොකක් හරි ඕ නැත්තම් ඉතින් ඔයාලට අර සේෆරින්ගේ ඊබුක් වෙබ්සයිට් එකෙන්ම ගිහලා ඔය ඊබුක් එකේ තියෙනවා සමහර මම මට ඊගුත් සෙට් නෑ ඔයාට සෙට් ඔව් මට සෙට් මට ඊබුක් සෙට් නෑ මට මේ මට අර ලේසින් දැන් මට අපිට අර බාර වචනයක් කිව්වොත් සර්ච් කරන්න පුළුවන් සර්ච් කරන්න පුළුවන් රයිට් ක්ලික් කරලා ඔව් එහෙම පුළුවන් අරකට අවුලක් නැහැ මේ ඒ පොත අනිවාර්යයෙන්ම highly recommend කරනවා bitcoin ගැන ඉගෙන ගන්න කුතුහලයේ තියෙන interest එක තියෙන කට්ටියට කියවන්න. recommend. ඒකට ඒක කියවද්දි මොකද ඔයාට තේරුණේ? ඒක කියනකොට ඇත්තටම අලුත්. මුළු concept එකම. ඔව් මුළු concept එකම දන්නවා. දන්න එක පොඩ්ඩක් extend වුණා. දැන් මං ඔය හිතන තව කට්ටියකුත් ඉන්නවා. මං තේරුම් ගත්තේ තව කට්ටියකුත් ඉන්නවා. දැන් මේක මිලියන් කොපීස් මං හිතන්නේ ඒ වෙලාවෙදි මේ වෙලාවේ මිලියන් කොපීස් විතර මේ වෙලා සෙල් වෙලා පොතක් නේ. ඔව්. එතකොට දැනගත්තා දැන් මෙහෙම සීන් එකක් තියෙන ලෝකේ යනවා මේක දැන් ලොකුවට. කතා කරනවා කට්ටිය මේක සල්ලි කියන මෙහෙම කතා කරනවා කියලා තීරුම් අරගෙන ටිකක් අර කොහොමද අර සොලියුෂන් එකක් වෙන්නේ කියන එක නිකන් ෆස්ට් ට්‍රිගර් එක ඉගේ ඒ පොතෙන් ඒ පොත ඉගේ හැබැයි නිකන් ඒක නිකන් දැනගෙන ඔයා ඉතින් හරි ඉතින් ඔයා වෙන කරනවා හැබැයි අර ට්‍රිගර් එක ආවේ එතනින් එතන තමයි නිකන් අර ෆියට් වලට මේ සම්බන්ධ වෙලා ප්‍රොබ්ලම් එකකට කොහොමද මේ සොලියුෂන් එක වෙන්නේ කියන එක වගේ නිකන් පටන් ගන්නවා වගේ චුට්ටි ලාවට නිකන් යට හිතේ පොඩ්ඩක් වැදිලා තිබ්බා හරි දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් අපි ඔක්කොම ඇත්තනම කරන්නේ මේ ප්‍රශ්නේ තියෙන අර ලෙඩක් හැදුනොත් ඒ ලෙඩ දැන් දොස්තර ගාවට අපි යන්නේ අපි උණ හැදිලා අපේ ටෙම්පරේචර් එක නැත්තම් ශරීරයේ තියෙන උණුසුම වැඩි කියනවා නහයෙන් හොටු ගලනවා කියනවා කැස්ස තියෙනවා ඊට පස්සේ ඔලුව කැක්කුමයි කියනවා ඒවට කියන්නේ සිම්ප්ටම්ස් නේ මොනවද සිංහලෙන් කියන්නේ සිම්ප්ටම්ස් වලට රෝග ලක්ෂණ ඉතින් දැන් අපි ඇත්තනම මේ සමාජයේ රෝග ලක්ෂණ ගැන තමයි ඔක්කොම කතා කරන්නේ ක්‍රයිම් එක වැඩි කියලා කියනවා හරිද ඒ කියන්නේ මේ අපරාධ වැඩි වෙන එක රෝග ලක්ෂණයක් දිලුඳු භාවය රෝග ලක්ෂණයක් එතකොට ඉන්ෆ්ලේෂන් එක රෝග ලක්ෂණ තව මොනවද mental problems ඒක රෝග ලක්ෂණයක් අපේ හිතන්න ඩොලර් නැහැ කියලා අපි හැමතිස්සෙම කෑ ගහනවා ඒක රෝග ලක්ෂණයක් අපේ ඩොලර් එක පල්ලෙහාට වැඩි වෙනවා රුපියල අඩු වෙනවා කියලා කියනවා ඒකත් රෝග ලක්ෂණයක් මේන් එකක් තියෙනවා තව මොකක්ද පොලිටිකල් ප්‍රොබ්ලම් එකක් තියෙනවා කියලා හිතන්න කරප්ෂන් ඔව් අපි මේක කොහේ පාටි ඒරිය කතා කරන්නේ පොලිටික්ස් කියලා කතා කරන්නේ ඇත්තට මේක සිම්ප්ටම් එකක් තමයි මෙච්චර පොලිටික්ස් කියලා මෙහෙමයි ලොකුවට මෙහෙම ප්‍රශ්නයක් කළා තියෙන සල්ලි වල ප්‍රශ්න නිසා තමයි ඔව් ඒතකොට ඇත්තටම මොකද්ද රෝගේ මේ රූට් කෝස් එක රෝග මූලය රෝගේ මොකක්ද ඔව් රෝගේ මොකක්ද හරියට කොහෙන්ද අන්න ඒක තමයි දැන් ඔය රෝගය ගැන කවුරුත් ඇත්තටම මේ රෝග ලක්ෂණ ගැන ඔක්කොම එක එකයි කතා කරනවා දැන් අපි දන්නවා think tank තියෙනවා ඇඩ්වොකාට් තියෙනවා දරණනාත් එහෙම හැමතිස්සෙම එක එක රෝග ලක්ෂණ ගැන තමයි කතා කරන්නේ හැබැයි මේ පොඩ්කාස්ට් එකෙන් අපි කැමති අඳුනනවා දෙන්න මොකක්ද රෝගේ ඒකට සොලියුෂන් එකක් තියෙනවද ඒක බිට්කොයින්ද කොහොමද ඒක බිට්කොයින් වලට සම්බන්ධ වෙන්නේ අන්න ඒ දේවල් ගැන එක්ස්ප්ලෝර් කැජුවලි අපි කතා කරන්න තමයි අපි මේ එපිසෝඩ් එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මට කියන්නකෝ ඔයා කිව්වා දැන් මේ ප්‍රශ්නයකට සොලියුෂන් එකක් කියලා. ඔව්. ඒ කියන්නේ මට කියන්නේ ඒක කොහොමද මොකක්ද ඒ රෝගේ ඔයා හිතන විදිහට. ඔයාට අර්ථකථනය කරන්න පුළුවන් විදිහට අර දැන් බිට්කොයින්ද විසඳුම කියලා තියෙනවනේ. ඒක අපි අන්තිමට ගොනු විසඳුමද නැද්ද කියලා. ඒක ඇත්තටම එක එපිසෝඩ් එකකුත් කරන්න බැරි දෙයක්. හරිද? හැබැයි අපිට පුළුවන් රෝගය ගැන අඳුන්වලා දෙන්න. මොකද්ද රෝගය අපි මේ කතා කරන්නේ? ප්‍රශ්නේ මොකද්ද? මොකද්ද ප්‍රශ්නේ? ඇයි මේ බිට්කොයින් ආවේ ඇත්තට? මොකද්ද බිට්කොයින් කියන දේ සෝල්ව් කරන්න හදන ප්‍රොබ්ලම් එක මොකක්ද? ඔයාට හිතන විදිහට මොකක්ද? මට කියන්න බලන්න. හරිද ඔයා ඒ පොත කියවලා අධ්‍යයනය කළා දැන් මෙතෙක් කල් කියන්නේ අවුරුද්දෙන් 6ක් බිට්කොයින් වල එහෙන් මෙහෙන් ඒක හොඳනම ප්ලග් වෙලා තියෙන බිට්කොයින් වලට දැන් ඒක හොඳටම මේ කියන්නේ නිකන් අර දෙවෙනි පාටම බිට්කොයින් මම හොයාගත්තේ 2024 වගේ
ඒක තමයි පළවෙනි පාර බිට්කොයින් මේ එනවා නිකන්. ඒක ආවට පස්සේ අමතක වෙනවා මිනිස්සුන්ට. මටත් එහෙම තමයි. අමතක වෙන්නේ නැහැ. කියන්නේ අවුරුද්දක් තියෙනවා. දෙකක් විතර මේ ඒක ලොකුට ඇක්ටිව් නෑ. ඇක්ටිව් නැහැ. පැසිව්ලි පළවෙනි පාර වදින්නේ නැහැ ඇත්තටම. ඔව්. ගොඩක් අයට. ඔව්. පළවෙනි පාර බිට්කොයින් හම්බුනහම ගොඩාක් අයට අර මේ මොලේ නැහැ හරියට අල්ලගන්න හැම කොන්සෙප්ට් දැන් මටත් පළවෙනි පාර හම්බුනේ 2020 නෙමෙයි. ඔව්. 2018 වගේ. ආ. එතකොට තේරුන්නේ නෑ. ඔව්. දැන් ඔය 2020 ඇත්තටම දෙවෙනි පාර හරියට හම්බෙන්නේ. දෙවෙනි පාර. බිට්කොයින් කියන්නේ මොකද ඊට වචනේ දැනගත්තේ 2018 වගේ 2017 එලව කරා. හරි හරි. යාළුවෙක් එක්ක මෙහෙම එකක් තියෙනවා අම්මට සිරි. ඒ කාලේ මොකද ඉන්ටිග්‍රල්ස් ඩිෆරන්සියේෂන් මොකද්ද කරන්නේ? ඌ ට්‍රේඩ් ප්‍රයිස් එක මෙහෙම අර ටැන්ජන්ට් අර ඔය මැතමැටික්ස් ගණන් හදනකොට ඌ කියනවා මේක එක්ක ඔයත් මැතමැටිකලි සීන් එක. මම හිතන්නේ අර කෝඩ් කරලා ට්‍රේඩ් කරන්නේ. කට්ටිය මන් දන්නේ චාර්ට්ස් වලට මැතමැටිකල් ඇල්ගොරිතම්ස් දාලා මොකද්ද සීන් එක කියලා දැන් එහෙම තමයි මට අර අපි අර මැතමැටිකල් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එන්නේ. ඔව්. ඒකත් එක්ක බිට්කොයින් අමට පස්සේ එහෙමත් එක්ක සල්ලියක් තියෙනවා කියලා මූ මොකද කිව්වා මට. හරිද? ඊට පස්සේ මම අපි මුලින්ම කරන්නේ මොකද Google search කරනවා. ඔව්. දැන් වැඩේ තියෙන Google search කරා මොකක්ද දෙන්නේ ප්‍රයිස් එක ගන්නේ. Price බිට්කොයින් එක කියවගම ප්‍රයිස් එක ගන්න ඉන්නේ. ඔව්. ඊට පස්සේ මම බලනවා බිට්කොයින් LKR වලින් ගන්න පුළුවන් තියෙනවා. ඔව්. එහෙම ගන්න තරම් තිබ්බද ඒ දවස්වල? නෑ. 2018 වගේ. ලෝකල් බිට්කොයින්ස් එහෙම තිබ්බ නැද්ද? එන්නේ නැහැ නේද Google මොකක්වත් මම රෙකමන්ඩ් උන්නේ නැහැ. රෙකමන්ඩ් උනේ නෑ. රෙකමන්ඩ් උන්නේ ආහා. නැහැ. ලංකාවේ ගන්න මොකක්ද දන්නේ නැහැ. ඊට පස්සේ ඕකෙති සර්ච් දෙක තුනක් කරලා ඉතින් ඕක අමතක කරනවනේ. හොයන්න ගන්නෑ. හැබැයි ඒතර පළවෙනිම හම්බෙයි. පළවෙනිම හම්බෙද්දිත් මම දන්නෙත් නැහැ. ඔව්. ඒක පළවෙනිම හම්බෙද්දි මට සෙට් හොයන්න ගත්තා නෑ. ඔව්. හොයන්න ගත්තා නම් ගොඩක් තව අඩුවරත් ගන්න තිබ්බා. ඔව්. ඊට පස්සේ 2020 දෙවෙනි පාර. තුන්වෙනි පාර තමයි හොඳටම 2024 ආයි අර මම අන්තිමට අර බිට්කොයින් ස්ටෑන්ඩඩ් එකේ නවතිච්ච තැන තියෙනවානේ ෆියට් සිස්ටම් එකට දැන් මිනිස්සු ඒක පොත ඉවර කරේ නැද්ද ඔය? ඉවරයි ආ ඉවර කරා. ඉවර කරලා අන්තිමට දැන් කන්ක්ලූෂන් එකෙන් කියන එක හොඳටම සෙට් වුණා 2024. ඒ මොකමද? ඒ කියන්නේ හරි බිට්කොයින් තියෙනවා හරි ෆික්ස් සප්ලයි ඔක්කොම හරි මේක පර්ෆෙක්ට් කරන්සි ඕල්මෝස්ට් පර්ෆෙක්ට් කරන්සි කියමුකෝ අපි මේක මේ ඇත්තටම පර්ෆෙක්ට් කරන්සි. පර්ෆෙක්ට් ලයි මැතමැටිකලි ඕල්මෝස්ට් හරිනේ පර්ෆෙක්ට් එකක් නෑ හැබැයි. ඔව් මැතමැටිකල් ඒක ඕල්මෝස්ට් කියලා දැම්ම ඉතින් හියුමන් මේක තියෙන නිසා ඕක ෆන්ඩමෙන්ටලි දන්නවා. හැබැයි යථාර්ථයේදී තියෙන මෙතන අවුලක් තියෙන යථාර්ථයේදී කොහොමද සෙට් වෙන්නේ? ඇත්ත ලෝකෙදි දැන් මේක වෙනම ලෝකයක්. ඔව් ඇත්තටම වෙනම ලෝකයක්. අපි ඒතර ඒක මට තේරෙනවා මේක වෙනම ලෝකයක්. ඇත්ත ලෝකේ සම්පූර්ණ වෙනස්. ඇත්ත ලෝකේ මම නෑදෑවුන්ට මේක පොඩ්ඩක් කියන්න ගත්තට පස්සේ උන් මොන පිස්සෙද නෑදෑයෝ බලනවා ඔන්න බලන්න මේ එහෙම කියන්න එපා. පිස්සෙක් කියලා කිව්වේ නෑ මම හිතනවා ඉතින් එහෙම කියන්න හිතන්නද කියලා. මේ මොන මඟුලක්ද මේ අල්ලන්න බැරි දෙයක් කරනවා කොහෙද? නෑ එහෙම ඒගොල්ලෝ එහෙමමයි පිස්සෙක්ද කියලා නෙමෙයි ඒගොල්ලෝ නිකන් අලුත් දෙයක් ඒගොල්ලන්ට. ඔව් නෑ නෑ අනිවාර්යෙන්ම පිස්සෙක් කියලා හිතුවා. නෑ එහෙම හිතුවේ නෑ හිතනවා කමක් නෑ ඉතින් ඒක තමයි නෝමල් දේ. මට අපි ඔක්කොම ෆැමිලිස් මේක පළවෙනි වතාවට කතා කරනකොට මේ ආකාරයට පිස්සු කියලා තමයි ඒක කොටසකට සමහර අයට හිතුනේ නිකන් අලුත් දෙයක්. මේක අලුත් දෙයක්. මෙයා මේක මෙහෙම තියෙනවා. මම තව හොයන්න ඕනේ. ඒගොල්ලෝ තව ඉතින් එහෙම ඒගොල්ලෝ ඉන්ට්‍රස්ට් නැහැ. ගොඩක් ඇටදී ඉන්ට්‍රස්ට් එකක් එහෙම ඇති වෙන්නේ නැහැ. ඔව්. මම කියනවා. ඉතින් ඒගොල්ලෝ ඉන්ට්‍රස්ට් නැහැ. ඉතින් ඒගොල්ලෝ අමතක කරනවා. ඒගොල්ලෝ දන්නවා මෙහෙමයි කියලා අවුලන්නේ. ඔව් ඉතින් අපේ ඔඩියන්ස් එකත් එහෙම තමයි අතරම ගොඩක් අය ඇවිල්ලා මේ බිට්කොයින් ඕකේ ඒ පොඩ්ඩක් ගන්න. ඔව්. ඒකද. ඊට පස්සේ 24 තමයි අර බිට්කොයින් රිසර්ව් එකක් හදන්න ට්‍රම්ප් යනවනේ. ඔව්. මේකට ඉස්සෙල්ලා ඉලෙක්ෂන් එකට කලින් මේකට ගිහලා මොකද්ද අර බිට්කොයින් වේගස් මේ ලාස් වෙගස් එකේද ඔය කාලේ තින් කොන්ෆරන්ස් එකට ගිහලා වීඩියෝ එකක් දාන්නම් කියපු දේවල් ටික. ඔව්. Hello Bitcoiners, thank you very much. Hello, it's good to be with you.
It's good to be with you. This is the kind of spirit that built America, and this is the spirit that's going to help us make America great again. That's what we're doing. I stand before you today filled with respect and admiration for what the Bitcoin community has achieved. It's incredible, actually. This is the steel industry of 100 years ago. It really is. I think you're just in your infancy. I can see it happening. This afternoon, I'm laying out my plan to ensure that the United States will be the crypto capital of the planet and the Bitcoin superpower of the world, and we'll get it done. නිකන් අමුතුම කාලයක් කොයින සනිකං වෙනම ලෙවල් ගෑස් දාලා උඩ බැලුන් දාලා පාවෙන ගානට මේ කිව්ව මිනිහ ඒකේවගේව කිව්ව ඇති ඒක මම හිතන්නේ ලයිව් බැලුවා කොහොම හරි මට මතකයි පැයක් පරක් වුණා ට්‍රම්ප් එන්න කිව්වෙන් පැයක් පරක් කරා මමත් පැයක් හිටියා පැයක් ඉඳගෙන රෑ ඉන්න මූ එන්නේ මම නම් ඊළඟ දවසේ උදේ නැගිටලා ඔළුවට අත ගහගෙන මෙහෙම බැලුවා මට මතකයි වයිෆ්ට කතා කරලා එන්න වෙන්න මේ මොනවද මේ කියන්නේ මම හරි මම කිව්වා නේද කියලා අයිති ලොකු සීන් එකක් ඉතින් අතරම ලොකු දෙයක් දැන් අවුරුදු දැන් 4කට පස්සේනේ නෑ අනිවාර්යයෙන් ඒතකොට නිකන් මට නිකන් වැලිඩේෂන් එකක් කියනවා ඉතින් පොඩ්ඩක් හරි ඔයද මෙහෙමයි ඊට කලින් තමයි එල් සල්වඩෝර් වල එක්කෙනා එන්ඩෝස් කරේ ඒ 2021 ඔව් ඒ වුණාට ඇමරිකන් අපේ තියෙනවනේ තාම ඉතින් එල් සල්වඩෝර් කියන එකට වඩා ඇමරිකන් එල් සල්වඩෝර් අපේ ඒ කාලේ එක්ස්පෙරිමන්ට් එකක් වගේනේ එක්ස්පෙරිමන්ට් එකක් ඒ කියන්නේ ඇමරිකන් ප්‍රෙසිඩන්ට් මොනවා කිව්වත් අර තියෙනවා ලෝකේ කියන දේවල් වල ඉඩක් තියෙනවා දැන් පොඩ එක අඩු වෙගෙන එනවා ඒ කාලේ ඇත්තටම තිබ්බා ඉලෙක්ෂන් නැත් එක්ක ඉතින් ඒක තිබ්බා එතනිත් ඒක වැලිඩේෂන් එකක් වුණා ඊට පස්සේ ඉතින් අනිත් පැත්තට ආයි තව ටිකක් බිට්කොයින් පොට් ආයි තව ටිකක් කියන්න ගත්තා ඊට පස්සේ සේෆඩින්ගේ ෆෙයර් ස්ටෑන්ඩඩ් එක ඊට පස්සේ නිකන් ස්ටෙප් එක පොතක් කිව්වම අප්ග්‍රේඩ් වෙනවා තව අප්ග්‍රේඩ් වෙනවා ඔහොම මේ ඊට පස්සේ ගොඩක් නිකන් මේ සේෆඩින් අමස්ගේ මම ඔගොල්ලෝ බලන්න ගිහිල්ලා එයාව හම් වෙනවා ඇම්ස්ටර්ඩම් වල බ්ලොග් එකේ මම ලින්ක් එකක් දාන්නම් එයාගේ දැනට මේ ස්ටෑන්ඩඩ් මේ කේක ස්ටෑන්ඩඩ් කියන්නේ Bitcoin standard, fiat standard, gold standard කියලා පොත් තුනක් තියෙනවා. තව එකක් තියෙනවා. Principle of economics කියලා. Principle of economics කියලා තියෙනවා. ඒ පොත් ටික මම ස්ක්‍රීන් එකේ දාන්නම්. කියවිය යුතු සීරියස් එකක්. මගේ ඔෆිස් එකේ තියෙනවා. මට ඇත්තටම බරෝ කරන විදිහක් නැහැ මිනිස්සුන් කොහොමද බරෝ කරන්නේ පොත් බරෝ කරන විදිහක් නැහැ. අපි මේ සිස්ටම් එක හදුනම ඔයාලට ඇවිල්ලා පොත් අරගෙන යන්න පුළුවන්. ID එක තියෙන. ID එක තියෙන. හරි ඉස්සර DVD ගන්නවා. මේ නැත්තම් මෙයා කිව්වා වගේ e-books තියෙන online ඔක්කොම free ඇත්තටම. නැත්තම් ඇවිල්ලා පොත ඕඩර් කරන්න පුළුවන්. දැන් ගොඩාක් ලංකාවේ තැන්වල විකුණනවා ඇත්තටම නේ. ඔව්. යාගේ ඩිරෙක්ට් වෙබ්සයිට් එකෙන් ඕඩර් කරන්න පුළුවන්. ඔව් ඕඩර් කරන්නත් පුළුවන්. යාගේ ඩිරෙක්ට් වෙබ්සයිට් එකෙන් අර හැබැයි ටිකක් වෙලා එන්න. ඔව් ඇත්තටම ඉල්ලුමක් තියෙනවා අපිටත් ඉතින් ඕඩර් කරලා දෙන්න පුළුවන්. ලොකු ඉල්ලුමක් තියෙනවා. ඔව් ඉල්ලුමක් තියෙනවා. මේ ඊට පස්සේ මේන් බුක් එකක් තමයි අනිත් එක ජෙෆ් බූත් ගේ පොත. Price of Tomorrow. Price of Tomorrow. ඔව්. එතනදී බිට්කොයින් ගැන නෙමෙයි කියන්නේ. ඔව්. එයා ටෙක්නොලොජි ගැන කියන්නේ. එතකොට ඔය ඩිෆ්ලේෂන් කොහොමද? සම්බන්ධද මේ abundance එකට ඩිෆ්ලේෂන් ඕක ලුක් හරි අමාරු කන්සෙප්ට් එකක් තේරුම් ගන්න ඕනේ. ඉන්ෆ්ලේෂන් කියලා දෙයක් තියෙනවා මුන් කියන ඩිෆ්ලේෂන් හොඳ නැහැ කියලා. හැබැයි අපි කැමති බඩු අඩු වෙන්න. ඔව්. ඒක තිබ්බා ප්‍රශ්නේ. ඕක හොදටම විසඳුම මේ පොතේ. ඒ කියන්නේ දැන් බිට්කොයින් කතා කරන්නේ ඉතින් ෆියර් සිස්ටම් එක මොකද්ද මේ ඉන්ෆ්ලේෂන් ඩිෆ්ලේෂන් ඕක තේරුනේ උද්දමනේ අනිත් පැත්තට අවදමනේ නේ මම හිතන්නේ ඩිෆ්ලේෂන් අවදමනේ ඔව් ඉන්ෆ්ලේෂන් ඩිෆ්ලේෂන් කියන එකේ මේ කොහොමද ඩිෆ්ලේෂන් කොහොමද ලෝකෙට හොදයි මේ ඉකොනොමික්ස් ලොක්කම කියන්නේ හොද නැහැ හොඳ නැහැ කියලා කියන්නේ මේ ලොකු වචන දාගෙන දැන් මේකත් ප්‍රශ්නයක් අතට ඔව් අර උද්දමනේ කියන්නේ මොකද්ද මේකනේ ඒකත් ඊට පස්සේ අවදමනය කියන්නේ මොකක්ද? කවුද ඒගොල්ලෝ කොහොමද ඩිසයිඩ් කරන්නේ අවදමනය හොඳ නැහැ, උද්දමනය හොඳයි. මේ ඔක්කොම ඇත්තටම ඒගොල්ලෝ හදාගෙන ඉන්න එක එක concept. මේ economy එකේ හොඳ concept එකක් නරක concept මේක තමයි concept එක කියලා දෙයක් නෑ ඇත්තටම. මේ ඔක්කොම theories. ඒ theory එකට කියන්නේ MMT කියලා. Modern Monetary Theory. මං කියන්නේ
අර මම බිට්කොන් ශ්‍රී ලංකා YouTube එකේ වෙනම එපිසෝඩ්ඩක් කරා මේ ජාති දෙක ගැන මේන්ලි ජාති දෙකක් තියෙනවා මේ ඉකොනොමික්ස් මේ ඉකොනොමික්ස්ල ඉගෙන ගන්න දේවල් දෙකක් නෙමෙයි ඇත්තටම ගොඩක් තියෙනවා එක ජාති තියෙනවා මේන් ජාති දෙකක් තියෙනවා එකක් ඇවිල්ලා මේ කෙන්සියන් ඉකොනොමික්ස් කියලා එකක් ඊට පස්සේ අනිත් එක තමයි මේ ඔස්ට්‍රියන් ඉකොනොමික්ස් කියලා කියන්නේ දැන් ගොඩක් අය මේ ලෝකේ මුළු ලෝකෙම වගේ දුවන්නේ මේ මොඩර්න් මොනිටරි තියරි කියන එක තමයි දැන් ගොඩක් ඉකොනොමිස්ලා අපේ සෙන්ට්‍රල් බැංක් එකේ ඉකොනොමික්ස් වලින් එකක් කෙන්සියන් ඉකොනොමික්ස් කියන එකෙන් දැන් ඔයාලට මේ කෙන්සියන් අරවා මේවා ඔක්කොම මෙහෙමයි කියන්නේ දෙයිමදී කේනිස් කියලා ඉකොනොමික්ස් කෙනෙක් ඒ හදපු අයගේ නම එයාගේ නම බේසිකලි සිම්පල් මෙහෙමයි තියරිස් මේ ඔක්කොම තියරිස් කියන්නේ ඇවිල්ලා දැන් මොකද්ද ස්ට්‍රින්ග් තියරි තියෙන්නේ ස්ට්‍රින්ග් තියරි වගේ එක තියරිස් ඒ ලෝකයේ සහ ඉකොනොමික්ස් ගැන ඒක අය බලන විදි සහ රූල්ස් කන්සෙප්ට්ස් කොහොමද එක රූල්ස් එක විදිහට බලපාන්නේ අන්න ඒව තමයි දැන් ඒ වගේ තමයි මේ ඉන්ෆ්ලේෂන් කියන දේ ඩිෆ්ලේෂන් කියන දේ ඒක හොඳ නෑ අරක හොඳයි 100%යි අරවයි මේවයි කියලා දාගෙන මිනිස්සුම කන්ෆියුස් කරලා තියෙන්නේ දැන් මේක ඇත්තටම අර අපේ ප්‍රශ්නේ කොටසක් මේ කන්ෆියුෂන් එක මේක ඇත්තටම මේ කන්ෆියුෂන් එක දීලා තියෙන්නේ by purpose intentionally තමයි මේක කරලා තියෙන්නේ මේක තමයි අපේ තියෙන ෆිලොසොෆි එක දැන් අපි ප්‍රශ්නට යන්කෝ ඔයාට පේන විදිහට දැන් මේ හැම දෙයක්ම මේ මං කිව්වා අපි කියවන්නේ රෝග ලක්ෂණ අර මේවා එතන මැද තියෙන ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්නේ තමයි ඉතින් සල්ලි වල ලොකු අවුලක් තියෙනවා මොකක්ද ඒ අවුල එකක් සෙන්ට්‍රලයිස් වෙලා තියෙන එක සෙන්ට්‍රලයිස් වුණාම හැමතිස්සෙම Taman හැමතිස්සෙම තීරණ ගන්න ඒක ලොකු දෙයක් මිනිස්සුන්ගේ තියෙන වීක් පොයින්ට් එකක් විදියට ඒක එළියට එනවා සෙන්ට්‍රලයිසේෂන් අනිත් එක අසීමේ සල්ලි ප්‍රින්ට් කරන්න පුළුවන් වෙන එක ෆික්ස් සප්ලයි එකක් නැති හાર્ඩ් ඇසෙට් එකක් නැහැ ලෝකෙට ඒක ලොකු ප්‍රශ්නයක් මම තේරුම් ගත්ත දේ තමයි සල්ලි වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියන එක ඔක්කොම ඉතින් අර කනෙක්ට් කරගත්තට පස්සේ මට අර එක විදියට මට පේන්නේ ඉතින් මෙතන හැමදේම සල්ලි ප්‍රශ්න නිසා ඇති වෙන රෝග ලක්ෂණ. හැමදේම සල්ලි ප්‍රශ්නයක් ඇති වෙන්නේ. හැම එකම තේරුම් කරලා දෙන්න ඕන අපිට සල්ලි ප්‍රශ්නයක් තියෙන නිසා හරියම අපිට මේ ලෝකෙට ඕන කරන හරියම කරන්සි නැති නිසා රෝග ලක්ෂණ එක එකද මතුවෙනවා. ගොඩක් දුර ඕකේ. මේක ඇත්තටම ලස්සනට කියලා දෙනවා what is the problem කියලා වීඩියෝ එකක් තියෙනවා. අනිවාර්යෙන් බලන්න ඕන. ජෝ බ්‍රයන් සත්ස් ජෝ කියලා කියන්නේ අපි what's the problem කියලා මම ඒක ලින්ක් එකක් දාන්නම් ඒක අපි ඒක ඇත්තටම ඉංග්‍රීසි වලට ඉංග්‍රීසි වලින් තියෙන්නේ ඒක හරි ඉම්පෝටන්ට් ඒක මේ කියන්නේ මොකද්ද මේ ප්‍රශ්නේ මොකද්ද මේ රෝග ලක්ෂණ කොහොමද ඇති වෙන්නේ ඒකට සොලියුෂන් එකක් විදියට කතාවක් විදියට කියලා දෙනවා හරි ඉම්පෝටන්ට් දෙයක් දැන් වැඩේ තියෙන්නේ මේ රෝගය ගැන කියනවා ඔයා හරි ඔයා කිව්ව දේ හරි ඒ කියන්නේ දැන් මෙහෙමනේ අපි සාමාන්‍යයෙන් හිතනකොට අපි හිතන්න ඕනේ දැන් අපේ ටෙක්නොලොජි එක හොඳටම ඉම්ප්‍රූව් වෙලා තියෙනවානේ. ඒ කියන්නේ උඩරෙම දැන් කරත්ත නැහැ අරෝ මේව නැහැ. දැන් ඔයා හිතන්න ඉස්සර නිෂි ඔයා කැන්ඩිනේ ඔයගොල්ලෝ කැන්ඩි ඉන්නේ. ඒතකොට කැන්ඩි වලට කෑම ගෙන්න ගන්න කොච්චර ගේමක් දෙන්න ඕනද කියලා හිතන්නකෝ ලංකාවේ. ඒ වටේ කට්ටිය ඒගොල්ලෝ බලාගෙන ඉඳන් කැන්ඩි වල නැති දේවල් ඉන්ධන ෆියුල් භූමි තෙල් කියන්නේ ඉස්සර හරි කාරුත් නැහැ කියන්න කරත්තවල භූමි තෙල් ඕනේනේ අවශ්‍යනේ භූමි තෙල් කොහෙන්ද ගන්නේ ඒ හදන්නේ නැහැ භූමි තෙල් ලුණු ඒ වගේ දේවල් කොහෙන්ද ගන්නේ කරත්තවල ඔව් කරත්තේ අරගෙන එනකොට කොච්චර මහන්සියක් දරන්න ඕනද කොස්තයක් දවස් ගණන් මේ මිනිස්සුන්ට ගෙවලා කාලේ නාස්තිය හයියෝ ඒ එක්සැම්පල් එක බලන්න දැන් හැබැයි ඕන තරම් ට්‍රක්ස් යනවා ඒ ලොජිස්ටික්ස් හදලා තියෙනවා. හරිද? එතකොට දවසෙන් යනවා. උදේ දැම්මොත් හවස යනවා. බඩු ටික. හැබැයි ලුණු ලාභ වෙලාද? භූමි තෙල් ලාභ වෙලාද? ඒ කියන්නේ මිනිස්සුන්ගේ අපිට කියන හියුමන් ඉන්ජිනියරිටි කියන එක කියන්නේ මිනිස්සුන්ගේ දියුණු මිනිස්සු බලන දියුණු වෙන්නේ. ඔව්.
ඒක තියෙනවා ඒක නැති වෙලා නැහැ. දියුණුව නැති වෙලා නැහැ. මං කියන්නේ ටෙක්නොලොජි එකෙන් අපිට ගන්න පුළුවන් දෙයක් නැති වෙලා නැහැ. ඔව් ඒ ටෙක්නොලොජි එක දැන් අපිට ස්ටීම් එන්ජින් එක ආවා ඊට පස්සේ මේ අපේ මේ කම්බෂන් එන්ජින් එක ආවා ඒව ටික තියෙනවා එහෙම යනවා දැන් වෙන මොකක් හරි හරිද ඉලෙක්ට්‍රික් එන්ජින් එක ආවා දැන් ඊට පස්සේ නෙක්ස්ට් ලෙවල් එන්ජින් එකක් ඒව යනවා හැබැයි කොස්ට් එක දැන් එන්න ඉතින් ඔය අඩු ඉතින් ස්ටීම් එන්ජින් එකට වඩා කම්බෂන් එන්ජින් එක ලාභ වුණාද ඒ කියන්නේ එනර්ජි වලින් ගත්තොත් ඇත්තටම අඩු කොස්ට් එකක් යන්නේ. අපි කිව්වොත් අර එන්ජින් එක හදන්න මිනිස්සු 1000 ගියා නම් ටයිම් එෆර්ට් ටයිම් යුනිට් ගානක් අපි හිතුවොත් නිකන් සිම්පල්. ඔව් අර එන්ජින් එක හදන්න යුනිට් 10ක් වගේ ගියා නම් ඔව් මේකට යන්නේ යුනිට් දෙකක් තුනක් වෙන්න පුළුවන්. මොකද එච්චර අඩු ප්‍රමාණයක් තමයි පිරිවැයක් යන්නේ මිනිස්සුයි ලේබර් ඔක්කොම. හැබැයි ඇයි මේ ප්‍රොඩක්ට්ස් වල ඇයි මේ සේවාවල ගාන් අඩු වෙන්නේ නැත්තේ? අන්න ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒගොල්ලෝ හිතන්න මොනවද අඩු වුනේ කියලා. පොඩ්ඩක් හිතන්න. සමහර මෙමරි සමහරලාට දැන් ඒත් නෑනේ දැන් වැඩි වෙලා ආයි. දැන් සමහර කියන අර SD ඉස්සර මට එකක් තියෙනවා. එක එක්සැම්පල් එකක් දෙන්න උලා අඩු වුනේ. ඒ ෆ්ලොපි ඩිස්ක් පාවිච්චි කරලා තියෙනවා. ෆ්ලොපි ඩිස්ක් පාවිච්චි කරලා නෑනේ. ෆ්ලොපි ඩිස්ක් මම අපේ මුල්ම තිබ්බ ලැබ් එකේ දැකලා තියෙනවා. පාවිච්චි කරන්න ඉතින් එහෙම. ඔව් මම පාවිච්චි කරනවා ෆ්ලොපි ඩිස්ක්. අර ස්ක්වයර් ඩිස්ක් එක මැග්නටික් ඇතුලේ තියෙනවා. ඒකේ තියෙන්නේ 3MB. මොකද මැක්සිමම් 3MB තමයි. බයි 3MB එකේ හෙන තොගයක් දාන්න පුළුවන්. එක එක ඒවා ඒ කියන්නේ ගේම් එකක් දාන්න පුළුවන්. මොකක් ඔය සේව් කරන්න පුළුවන්. ඉස්සර ඕවා තමයි තිබ්බේ. දැන් ඒ බලන්න ඒක ටිකක් එක්ස්පෙන්සිව්. ඊට පස්සේ CDs ආවා. ඊට පස්සේ CDs වල 700MB ගහන්න පුළුවන්. ඊට පස්සේ DVDs ආවා. එතකොට පොඩක් GB පැත්තට ගියා. හරිද? ඒ වුණාට දැන් අන්න ඒ විදිහට ස්පේස් පොඩ්ඩක් ගන්න අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ වැඩිපුර ගන්න පුළුවන් ස්පේස්. නෑ ඒ වෙලාවේ තියෙන්නේ ඔය මම TV එම අඩු වෙලා තියෙනවා. TV ගොඩාක් ගණනලු ඒ කාලේ. මේ ඔය වෙලාවේ තියෙන ඉන්ෆ්ලේෂන් එකට වඩා මේගොල්ලෝ ප්‍රොඩක්ටිවිටි කොස්ට් එෆිෂියන්සි එක අඩු කරන්න පුළුවන් වෙලා තියෙනවා සමහර අයට. ඒ අය විතර අඩු වෙලා තියෙනවා. ඉන්ෆ්ලේෂන් එක 7%යි නම් ඔව් මේගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා මේගොල්ලේ කොස්ට් එක 10%කින් 15%කින් අඩු කරගන්න. ඔව් එහෙම තියෙන චුට්ටයිනේ. ඔව් ඒ ටික විතර පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඔව් දැන් අපි අනිත් එක තමයි අපේ සැලරිස්. ඔව් සැලරිස් අඩු වෙලාද වැඩි වෙලාද එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම සැලරිස් වැඩි වෙනවා තමයි. ඒ වුණාට අපි මේ cost of goods නැත්තම් මේ අපේ භාණ්ඩ සහ සේවා මිලදී ගන්න යන prices එක්ක බැලුවාම මේ ලෝකේ සැලරිස් වැඩි වෙලාද අඩු වෙලාද? ඇත්තටම ඒ වැඩිවීම ගොඩාක් හිමින් තමයි වෙන්නේ. හැබැයි අර භාණ්ඩවල කියන්නේ ඒ සල්ලි යොදවලා අපිට ගන්න පුළුවන් දේ හැමතිස්සම අඩු වෙනවා. ඇයි මේ වෙන්නේ? එහෙම වෙන්නේ. ඒක වෙන්න බෑ. ඒක වෙන්න බැරි වැඩක්. කියන්නේ ටෙක්නොලොජි එක වැඩි වෙන්න මිනිස්සුන්ගේ ඉකොනොමි එක කියන්නේ රටක ඉකොනොමි එක ලොකු වෙන්න ඒක වෙන්න බැරි වැඩක්. එෆිෂියන්සි එක වැඩි වෙනකොට කොස්ට් එක අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ දෙයක් හදන්න යන එනර්ජි එක ශක්තිය පිරිවැය අඩු වෙනකොට ඒකට දෙන්න පුළුවන් වටිනාකම අඩු වෙනවා. ඒ වගේම මාකට් එක දැන් ඔයා හිතන්න හාල් දැන් කට්ටිය කොච්චර ඉන්නවද? හාල් කම්පැනිස් ඔව් ඉතින් කම්පිටිෂන් එකක් තියෙනවනේ. ඔව් ඒ හාල් කම්පැනිස් වල කම්පිටිෂන් එකක් තියෙනවා. ඉතින් හරිනම් අරයට වඩා හොඳ ප්‍රොඩක්ට් එකක් මම දාන්න ඕනේ. ඊට පස්සේ තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මම ඊට වඩා හොඳ හාල් වර්ගයක් දානවා. හැබැයි ඒ ආහාර වර්ග ඊට වඩා අඩුවෙන් තමයි ගෙවන්න ඕනේ. ඔව් කොස්ට් එක අඩු වෙන්න ඕනේ. කියන්නේ ෆ්‍රී මාකට් කියලා. ඒ ෆ්‍රී මාකට් concept එක නිදහස් වෙළඳ පොලක කොස්ට් එක true කියන්නේ ඇත්තටම නිදහස් වෙළඳ පොලක අපේ තියෙන භාණ්ඩවලට එන්න ඕනේ competitors. හරිද? competitorsලා ඇවිල්ලා එක එක සේවා වලට competitors ඇවිල්ලා භාණ්ඩේ quality එකත් ක්වොලිටියත් වැඩි වෙන්න ඕනේ cost එකත් අඩු වෙන්න ඕනේ. ඇත්තටම කියනවා නම් true free market එකක අපි නිකන් ප්‍රශ්න කියන්නේ කෙලින්ම යන්න දුන්නොත් මාකට් එකට හරි දේ තමයි හොඳම quality එකක් ඇවිල්ලා මේ price එක ගොඩාක් පල්ලයට ගිහලා බිඳුවට යන එක තමයි. ඒක ඇත්තටම වෙන්නේ. ඒ කාලයත් එක්ක බැලුවාම price එක අඩු වෙන එක තමයි. ඔය එක එක්සැම්පල් එකක් කිව්වොත් කැල්කියුලේටර් බලන්න. ඉස්සර කැල්කියුලේටර්ස් වල මිනිස්සු කොච්චර විදන් කරනවද? එන්නට විදන් කරනවා. දැන් ෆ්‍රී.
අපේ ෆෝන් සොල phone වල දැන් කවරුත් free. කැකුලේට් ගන්න එක්ම් වලට ගන්න ඇති ඔව්, ඒ ෆෝන රගන්න බෑනේ ඒ නිසා ඒ නිසා නැතන් කැකුලේටසල මාකට නෑ ඔව්. එක්ම් නැත්තම් කැකුලේටස මාකට නෑ ඒ හරණ ඉතන්නක දැන් ඇත්තටම ඔය මොනාද බඩු අඩුවෙන එකට සපෝට් කරන මොටර් සිස්ටම් එක තිබ්බනම් කොච්චර දේවල් ෆ්‍රී වෙලාද මෙතෙක් අපිට කොච්චර දේවල් මේ මිස්සලා තියෙනවද ඉති ඕක අපි හිතන්න නෑන ඔය ප්‍රශ්නය හන්න ඔය ප්‍රශ්නය ඇතරම අහන්නේ බිට්කොයින් වල ඉන්න කෙනෙක් විතරයි අන්න එක තම ප්‍රශ්න තියෙන බිට්කොයින් වලට ආවම විතරයි මම දැක්කේ මිනිස්සු ඕක ඇඟිල්ල දික් කරලා අහන්න ඇයි මෙහෙම වෙන්නේ ඒක අපි හැමෝම ඇසිය යුතු ප්‍රශ්නයක් ඉගන්නේ ඇයි මෙම ඉන්ෆලේෂන් ඇතින් ඇයි මේ දිල්ලුදු භාවය එන්න වැඩි වෙන්න අඩු දෙකෙන තැම් බලන්නකො දැන් ඇමරිකාවගේ ලොකුරටකත් දිල්ලිදු භාවය ගොඩාක්තිී දැන් අපේ දැන් මම දැක්ක මේක තියෙනවා මේ the World Bank says Sri Lanka poverty was 24.5% in 2024 still twice 2009 level හරිද ඒ කියන්නේ ලෝක බැංකුවෙන් කියනවා ලංකාවේ දිලුඳු භාවය 24.5 කියන්නේ 25 කියන්නේ මිනිස්සු 4 දෙනෙක් ගත්තොත් ලංකාව ඇතුලේ එක්කෙනෙක් poverty ridden දිලුඳු භාවයක් ඉන්න කෙනෙක්. හරිද? දුප්පත් නේ. ඉතාමත් දුප්පත්. හරිද? දැන් ඒ කියන්නේ ඒ ස්ටැටිස්ටික් එක ඒ කියන්නේ 4න් 1 ඩබල් වෙලා තිනවා දැන් 2019ත් එක්ක බලනකොට. දැන් මේක ගවර්න්මන්ට් එකට ලොකු රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා මේක අඩු කරගන්න. වැඩේ තියෙන්නේ ඒක හරි අමාරු දෙයක් මොකද මේක මේ සිස්ටම් එකේම පාර්ට් එකක් මේ සිස්ටම් එක ඇතුලේ තියෙන දෙයක්. මේක අර මං කිව්වේ ප්‍රශ්නය ඇවිල්ලා මෙතන තියෙන ප්‍රශ්නය තමයි මේ සල්ලි වල ප්‍රශ්නය. හැබැයි මේ දිලුඳු භාවය කියන එක ඇවිල්ලා රෝග ලක්ෂණ. හරිද? හරි. ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ අපි මේ what is මේ බිට්කොයින් ද විසඳුම කියන එක අතුලට අපි ගේන්න හදන්නේ මොකක්ද කියලා. අපි කියන්නේ මේ බිට්කොයින් තමයි හැම එකටම විසඳුම හැම එකටම මේ හැම එකක්ම සෝල්ව් කරන්න පුළුවන් කියලා කියන එක මම එතන නැහැ. මොකද අපිට අර හියමන්ස්ලා ඉන්නකං ගොඩක් දේවල් තියනවා කොන්ට්‍රෝල් කරන්න බැරි දේවල් ඒගොල්ලෝ ඒක තමයි. හැබැයි අපි කවදාකවත් අහන්නේ ඇයි අපිට අපේ සල්ලි පාලනය කරන්න බැරි? ඇයි මධ්‍යස්ථ වෙලා තියෙන්නේ සල්ලි? හරිද? ඇයි අපි මධ්‍යස්ථ තැනකට ගෙනාවේ? ඒවා අහන්නයි බිට්කොයින් නිසා අය පෙළවෙනවා අපි අහන්න. එතනින් පටන් ගන්න ඕනේ. අපිට අහන්න ගන්න ප්‍රශ්නේ. ඔයා හිතන්නේ මොකද මේ වගේ දේවල් ලංකාවේ ඉස්කෝලේ උගන්වන්නේ නැත්තේ. අපි ඉස්කෝලේ ගන්න හැබැයි දැන් ඒවා එල් සල්වඩෝර් වගේ රටවල් වල උගන්වනවා. දැන් පටන් අරන් තියෙන එල් සල්වඩෝර් වගේ රටවල් වල. ඇයි ලංකාවේ අපි ඒවා උගන්වන්නේ නැත්තේ? ඒක සිස්ටම් එක දැන් අපි කතා කරන්නේ නරක පැත්තනේ දැන්. හැබැයි දැන් මේකෙන් ගොඩ යන කට්ටියකුත් ඉන්නවනේ. ඒගොල්ලෝ අතර බලයක් තියෙන බොරු කියන්න ඕනේ නැහැ නේද? කට්ටිය පාලනය කරන කට්ටියට ඒගොල්ලෝට තියෙන ඇසෙස්. එතකොට මම හිතන විදියට ඒගොල්ලොම එඩියුකේෂන් සිස්ටම් එක ලොකු බලපෑමක් කරන්න පුළුවන්. කරලා තියෙන ඇත්තටම. කරලා ඒගොල්ලෝ මේ එඩියුකේෂන් සිස්ටම් එකෙන් මේ සල්ලි ගැන කියන එක ඇත්තටම ලංකාව විතර නෙමෙයි හැම රටක්ම තියෙනවා. ගොඩාක් රටවල මේ සල්ලි කියන දේ උගන්වන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ මගෙන් අහලා තියෙනවා මේ දැන් ණය ගැන කතා කරනවානේ. සල්ලි print කරන ණය ගෙවන්න බැරිද කියලා මගෙන් අහලා තියෙනවා මිනිස්සු. සල්ලි print කරලා ණය ගෙවන්න බැරිද? දැන් සල්ලි ඉන්නේ print කරලානේ. ඔව්. එහෙම නිතෙන්නේ. සල්ලි මම වෙනවා. ඉතින් ඔච්චර සල්ලි print කරන ණය ගෙවන්න පුළුවන්නේ. දැන් ඒ වගේ දැනුමක් තමයි මිනිස්සුන්ගේ තියෙන සල්ලි ගැන. මොකද ඉතින් මේක කන්ෆියුස් කරලා තියෙන්නේ මේක. මේක කන්ෆියුස් කරලා කන්ෆියුසිව් සිස්ටම් එකක් ගෙනල්ලා ගොඩක් දුරට සල්ලි ගැන මොකක්ද කියලාත් දන්නේ නැහැ. ඔව්. දැන් ගොඩක් දුරට හැමෝම සල්ලි හොයනවා. හැබැයි සල්ලි ගැන මොකද දන්නේ? ඒක ඉතින් කියලා දෙන්නත් හරි අමාරුයි. දැන් කවුද කියලා දෙන්න ඕනේ ඔක? ටීචර්ස්ලා. ඔව්. ටීචර්ස් දන්නවද ඔක? දන්නෙත් නැහැ. ඒක අර ලේයර්ස් ලා කන්ෆියුස් කළා මට 100% ෂුවර් සෙන්ට්‍රල් බැංක් එකවත් හරියට දන්නේ නැහැ කොහොමද මේක හරියට වැඩ කරන්නේ කියලා. හැබැයි එහෙනම් දැනගෙන කරන්නේ හොඳේ. දන්නවනම් දැනගෙන කරන්නේ වැඩේ. හරිද? හරි සමහරවිට බ්‍රේන් වොෂ් වෙලා ඒ කියන්නේ මොඩර්න් මොනිටරි තියරි එක විතරයි ඇත්ත කියලා දැනගෙන නිකන් එහෙම දැන් අපි ඉන්නෝනේ අපේ ආගම් වලත් ඉන්නෝනේ. ඒ කියන්නේ ආගම් බදාගෙන මේක තමයි සත්‍ය කියලා පස්සෙන් යනවනේ දැන් පන්සල් වල ඉන්න අය ඉන්නවා ඒක තමයි හරි දේ කියලා. එහෙම වෙන්නත් පුළුවන් හැබැයි සෙන්ට්‍රල් බැංක් එකේ කට්ටිය මේක තමයි හරි දේ මේක තමයි කියලා. ඒක රිලිජියස්
ඒකත් එක්තර ආගමක් කොදන්නවද ඉකොනොමිස්ලා කියන්නේ එක්තර ආගමක් හරින ඒකත් මගෙන බිට්කොනුත් එහෙම තමයි ඉතින් ඇත්තටම අපි බැලුවොත් වාසිදේ තමන්ට සෙට්ටන දේ සම හරියනවා හරි දැන් වැඩේ තියෙන්නේ බිට්කොයින් එන්න ඉස්සෙල්ලා බිට්කොයින් මේක තමයි එකම සිස්ටම් මේක තමයි එකම සිස්ටම් කිසිම චැලෙන්ජික් සිස්ටම් එකක් ආවේ නැහැ මේකට ඇත්තටම ගොඩක් අය try කරා හැබැයි හරි ආකිටෙක්චර්ත් එක්ක සක්සස් වුණේ සතෝෂි නකාමෝටෝ විතරයි අනිවාර්යයෙන් අනිත් එක තමයි මම හිතන්නේ මේ කවුද ඔස්ට්‍රියන් ඉකොනොමිස්ට් ෆ්‍රීමන් නේද ලුඩ්විස් ඔස්ට්‍රියන් ඉකොනොමිස්ට් ෆේමස් ටිකක් ඉන්නවා ඒගොල්ලෝ නිකන් කතා කරලා තියෙනවා මේ ගැන දැන් ඔස්ට්‍රේලියන් ඉකොනොමික්ස් කියන මම වීඩියෝ එකක් කරා සාමාන්‍යයෙන් කිව්වොත් දැන් කෙන්සියන් ඉකොනොමික්ස් කියන්නේ මේ දැන් තියෙන සිස්ටම් එක. කියන්නේ ණයෙන් අපි ගැන චුට්ටකින් තව ඉස්සරහට මම කතා කරන්නම්. මේ ණය ගෙවීම ඉන්ෆ්ලේෂන් උද්දමනය ඒවා එන්නේ ඒ වගේ දේවල්. ඒ කියන්නේ උද්දමනය කියන දේ නෝමල් දෙයක් කරලා තියෙන මේ අපිට හැමතිස්සම බඩු වැඩි වෙන එක සාමාන්‍ය දෙයක් කියලා තමයි ඒගොල්ලෝ ඔව් බඩු වැඩි වෙන එක ඒ ඔක්කොම සාමාන්‍ය දෙයක් විදිහට කරලා තියෙන්නේ එන් මේ සිස්ටම් එක තමයි මේකට තමයි කියන්නේ කෙන්සියන් සිස්ටම් එක. කෙන්සියන් කියන්නේ අර ඒ හදපු කෙනාගේ නම කෙන්සියන්. ඔස්ට්‍රියන් ඉකොනොමික්ස් කියලා කියනවා. ඔස්ට්‍රියන් ඉකොනොමික්ස් කට්ටියක් එකතු වෙලා මම හිතන්නේ එයාගේ නම මම මේ කතා කරන්න හදා මේ කොටේෂන් එකක්. හරිද? අර කියන්නේ මොකද්ද මේ අපිට මේ ගවර්න්මන්ට් එකකින් පවයක් ගන්න ඕන නම් අපිට පුළුවන් එකම විදිය ඒක තමයි. අන්න හරි. මම ඒක හරියටම කොටේෂන් එක හොයාගන්න තමයි මේ හදන්නේ. එයා මොනවද කිව්වේ මේ ගවර්න්මන්ට් එකෙන් ගන්න අපිට රවුන්ඩ් අබවුට් වේ එකකින් තමයි. හරි. ගවර්න්මන්ට් එකට ඒ කියන්නේ බේසිකලි කිව්වොත් සෙන්ට්‍රල් බැංක් එකට තියෙන පාලමක්. ඔව්. එතකොට දැන් මේගොල්ලෝ මේ පාලමේ යන්න දෙන්නේ නැහැ. මේගොල්ලෝ පාලම කන්ට්‍රෝල් කරන් ඉන්නේ. එතකොට මෙයා කියන්නේ හරි. මොකද ඉසුදම අපිට පුළුවන් අලුත් පාලමක් ගන්න. අලුත් පාලමක් හදන්න. අරකට ශක්තිමත්. ඒකට තමයි ෆ්‍රී ඩිසෙන්ට්‍රලයිස් පාලමක්. හැමතිස්සම ශක්තිමත් වෙන පාලමක්. මේ දින යාගේ නම ඇවිල්ලා ෆෙඩික් හයක්. ෆෙඩික් හයක්. එයා තමයි මේ කන්සෙප්ට් කියන්නේ මේ ඔස්ට්‍රියන් ඉකොනොමික්ස් කියන කන්සෙප්ට් එක පොඩක් ලීඩර් කෙනෙක් ඉන්නවා. අර ෆ්‍රීඩ්මන් මේ කෙන්සියන් වගේම ඔස්ට්‍රියන් පැත්තෙන් එන්න කෙනා ෆෙඩ්මි හය. ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න. එයා කියලා තියෙනවා I don't believe we shall ever have a good money again. We can't have good money before we take the thing out of the government's hand. කියන්නේ අපිට සුදුසු fair හොඳ සල්ලි වර්ගයක් හම්බ වෙන්නේ නැහැ. අපි ඒක government එකේ අතින් control එකෙන් ගත්තේ නැති වුණොත්. And we can't take it violently. All we can do is by sly roundabout way introduce something that they can't stop. ඒ කියන්නේ අපිට බල කරලා මිලේච්ච වෙලා බලෙන් අපිට ඒගොල්ලන්ගෙන් ආයුධ අරගෙන හානි කරලා යුද්ධයකින් නැත්තම් සටනකින් අරගලයකින් අපිට ගන්න බෑ ෆිසිකල් අරගලයකින් මේක කවදාවත්. මොකද මේ concept එක වෙනස් වෙන්නේ නැහැ නේ. මිනිස්සුන් ඔළුව වෙනස් වෙලා නැහැ නේ. අපිට ඒක ගන්න බෑ. මොකද ආයි මිනිස්සු බලයට ආවම ආයි සෙන්ට්‍රලයිස්. කවුරු හරි දැන් අපේ වගේ තමයි දැන් අපේ ලංකාවේ අරගලයක් තිබ්බා. ඒ අරගලයෙන් අපි මේගොල්ලෝ හොඳයි කියලා මං කියන්නේ නැහැ. මේගොල්ලෝ හොඳ නැහැ කියලා. ඒ වුණාට ඇත්තටම කිසිම කරප්ෂන් එක අඩු වෙලා කියලා කියන්න පුළුවන් අපිට. ඇත්තටම ඔලු ටික මාරු වෙච්ච. ඉතින් ඔලු ටික මාරු වෙලා එකම සිස්ටම් එක තමයි රන් වෙන්නේ. ඉතින් ඕක තමයි වුනේ. ඉතින් ඊ අරගලයකින් යුද්ධකින් සටනකින් එහෙම ගන්න නැතුව වෙන මොකක් හරි දෙයකින් කාටවත් තේරෙන්නේ නැති විදිහට පොඩ්ඩ තමයි ඒ කන්ට්‍රෝල් එක ගන්න වෙන්නේ. හැබැයි කාටවත් තේරෙන්නේ නැති විදිහට sly and roundabout එනේ වටේ ගිහිල්ලා ඩයිරෙක්ට්ලි යන්නේ නැතුව වටේ ගියකින්ද දැන් ඔයාලන්ට තේරෙන්නේ නැති අපි මොකද්ද කියන්න හදන්නේ කියලා. යා ඒකේ බිට්කොයින් ක්‍රෙඩිට් කරා අවුරුදු ගානකට කලින් නේ. මේ අවුරුදු ගානකට කලින් මට 80 ගණන් ලොකු 80 ගණන් වල මේ කෙනෙක් තමයි මේ කිව්වේ. ඒ concept එක තමයි අර සතෝෂි අපි අතරට ගෙනාවේ. මං හිතන්නේ සතෝෂිත් ඇත්තටම ඕක ගැන මම දන්නේ නැහැ. එයා හිතන්නේ නැද්ද කියලා. මං හිතන්නේ නැහැ. ඒකට එකම concept තමයි එක එක තැන් වලින් ඇවිල්ලා. මොකද ඒක natural නේද? naturally ඉතින් අර අපිට හිතනවා මේක මෙතන බඩු අඩු වෙන්න ඕනේ. දැන් ස්වභාධර්මයේ විදිහට බලනකොට ඒක ඇත්තටම natural දෙයක්. ඔව්. දැන් බඩු අඩුවීම කොහොමද දැන් මේ government එකෙන් සල්ලි ගන්න මිනිස්සු බලනවා. මොකද්ද මේකේ තියෙන දෙකේ තියෙන සම්බන්ධය?
ඒක කතා කරන්න අපිට තව එපිසෝඩ් ගේන්න පුළුවන් එක ප්‍රශ්න නැහැ. මම කියන්නේ දැන් අපේ සල්ලි පද්ධතිය කවුද අලුතින් සල්ලි හදන්නේ, කාටද පව එක තියෙන්නේ, අපි මේ හැමදාම වැඩ කරලා හැමදාම අපි දුක් මහන්සි කර වෙලා හම්බු කරන සල්ලි තව කෙනෙක්ට ප්‍රින්ට් කරන්න පුළුවන් සිස්ටම් එකකට අපි හදලා තියෙනවා. කැමැත්ත දීලා තියෙනවා, පව එක දීලා තියෙනවා. ඒක වුණේ අවුරුදු ගාණක්, අවුරුදු 100ක් 200ක process එකෙන් තමයි ඒක වුණේ. හැබැයි දැන් කවුද ඇත්තටම සල්ලි කන්ට්‍රෝල් කරන්නේ? අපෙන් ඇහුවද සල්ලි කන්ට්‍රෝල් කරන්නම් කියලා? කරන්නද කියලා? දුන්නේ නැහැ ඒක. එහෙම්මම අරගත්තා. අපිට කිසිම වෝට්යක් නැතුව, ඒ කියන්නේ කිසිම දෙයක් අහන්න නැතුව ඒ සල්ලි ටික සල්ලි වල පාලනය ඒගොල්ලෝ අතර ගත්තා. ඒකද වෙන්න කරන්න ඕනේ. ඒක තමයි අපි අහන්නේ. අපි මේ මිනිස්සුන්ගෙන් අහන්නේ ඒකද ක්‍රමය. තමන් උපයන සල්ලි බැංකුවක දාලා අපි දන්නේ මොනවද බැංකුවකින් කරන්නේ, ණයට දෙනවද, මොකද්ද, කොහොමද වෙන්නේ, අරම මේවා මොකුත් දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවද දැන් බැංකුවක ඔයගොල්ලෝ සල්ලි දැම්මහම බැංකුව ඕගලන්ට ණයයි. ඔයාගේ සල්ලි නෙමෙයි. ඔයා බැංකුවට පොලියට දීලා තියෙන සල්ලි. හැබැයි ඔයාට පොලියක් ඔයාට ඉන්ට්‍රස්ට් එක එනවා. ඒක හරි. හැබැයි ඔයා බැංකුවට ණයට දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සල්ලි තියාගන්න පරිස්සමෙන් කියලා නෙමෙයි. තව තවයට ණය දෙන්න කියලා දෙනවා. ඒක තමයි. ඔයා බැංකුවට ණයට දීලා තියෙන්නේ. දැන් ඒවයි ලොකු ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ දැන් බැංකුවකට ගියාම බැංකුවක ඔයා කෝටියක් දාලා තියනවා නම් ඒ බැංකුව බංකොලොත් වුණොත් ඔයගොල්ලෝ හිතනවාද කෝටියක් ඔයාට හම්බ වෙයි කියලා? නෑ. ලංකාවේ නීතිය අනුව සෙන්ට්‍රල් බැංක් එකේ ඉන්ෂුරන්ස් පොලිසි එකට අනුව ලක්ෂ 11යි ඔයගලන්ට හම්බ වෙන්නේ. උපරිම. කෝටි 10 නෙමෙයි කෝටි 100ක් තිබ්බ ලක්ෂ 11යි. ලක්ෂ 11යි හම්බ වෙන්නේ. දැන් බලන්න එතන තියෙන වෙනස බලන්න. දැන් අපි හිතනවා අපේ සල්ලි රැකිලා තියෙයි කියලා. ඇත්තටම අපි සල්ලි ඒගොල්ලන්ට දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් මම අලුතෙන් හොයාගත්ත දැන් මම මේ පොඩ්කාස්ට් එක කරන්න ඉස්සෙල්ලා පොඩි රිසර්ච් එකක් දැම්මා. මේ එතන තියෙනවා Sri Lanka's broad money supply M2 reached about 14.67 trillion in April 2026. All time high. දැන් ඒ කියන්නේ මොකද? ලංකාවේ M2 money supply එක හරිද? M2 කියලා පොඩ්ඩක් ට්‍රිලියන 14.67ක් all time high එකට ගිහලා තියෙනවා. M2 money supply කියන්නේ මේ ණයට දීලා තියෙන loans ටික. ඒ කියන්නේ මං කියන්නේ පෞද්ගලික බැංකුවලත් ඔයාලට කාර් එකක් කරගන්න දීලා තියෙන එක, ගෙවල් වලට ණය දීලා තියෙන. ඒ කියන්නේ වටිනා full ලෝකේ ලංකාවේ ඇතුලේ තියෙන සංසරණය වෙන සල්ලි ටික, කෑෂ් ටික. හරිද? ඒ කියන්නේ ඩෙට්සුත් එක්ක, ඒ කියන්නේ ණයත් එක්ක. හරිද? දැන් මේ සිස්ටම් එක ඔයගොල්ලෝ හිතනවා නැචරල් කියලා. ඒ කියන්නේ කොහොමද මේක එන්න ග්‍රෝ වෙන්නේ? ණයත් වැඩිනවා අනිත් පැත්තෙන්. අපි කියන්නේ ඒක තමයි. සල්ලි තියෙන ප්‍රමාණයත් වැඩිනවා අනිත් පැත්තෙන්. කවුද දැන් මේක කොහෙන්ද ඉවරෙන්නේ? මොකක්ද දෙන්නේ මේක? කවුද මේ කොහෙන්ද මේ සල්ලි එන්නේ? කවුද මේ සල්ලි වලට වැඩ කරන්නේ? මොනවද උපයන්නේ? මොනවද කොහොමද මේ දැන් ඔයා බැංකුවකට ගියාම ඔයා ණයක් ගන්නකොට ඔයා ගන්නේ ඔයාගේ සමහර අය වත්කමක් තියලා ගන්නවා. හරිද? වත්කමක් තියලා ගන්නවා සමහර අය. සමහර අය පේසිප් පෙන්නලා ගන්නවා. ඒ වත්කමක් තියලා ගන්න එක චුට්ටක් සාධාරණයි. අපි මම බලන විදිහට. මොකද ඔයා ඒකත් තියෙන ප්‍රශ්නයක්. එතනත් තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒක වෙනම කතා කරන්න. දැන් ඔයා ඉඩමක් තියලා ගන්නවා කියන්නේ ඔයා ඉඩම බැංකුවට දීලා ඒ වෙනුවෙන් 50%ක් සල්ලි ගන්නවා. දැන් මේ බැංකුව කරන්නේ ඇවිල්ලා ඔයාගේ ඉඩම බලලා බැංකුවට ඇත්තටම ලොකු රිස්ක් එකක් නැහැ. ඉතින් බැංකුවේ ඉඩම තියෙනවා. ඉඩමේ වටිනාකම 50%ක් ඒගොල්ලෝ ඔයාලට කෑෂ් දෙනවා මොකක් හරි බිස්නස් එකකට. හරි මොකක් හරි දෙයක් කරන්න. ඒක ඔයා කිව්වා වගේ මොකද්ද ඉවර වුණාට පස්සේ ඒක ගෙවල වුණාට පස්සේ ඒ ඉඩම ආයි රිලීස් කරනවා. හැබැයි අර බැංකුවට අර සල්ලි ටික ගිහිල්ලා ඉවරයි. කොහොමද මේ බැංකුව ඒ සල්ලි ටික ඉපෙව්වේ? මොනව කරලාද? මොන වැඩේ කරලාද? රිස්ක් එකක් අරගෙන විතරයි. ඔයාට සල්ලි දෙන්න ඕනේ කියලා රිස්ක් එකක් ගත්තා යා.
ඔයාගේ අනාගතයට ගිහිල්ලා නිකන් ඔයාට සල්ලි දෙනවා වගේ. ඕ ඔය අනාගතේ මේක කරයි කියලා හිතලා ඔව් ප්‍රොමිස් එකක් දීලා ඒගොල්ලෝ කියන්නේ ඔයාට එක් කරන්න බලේ නෑ වෙන කෙනෙක්ට බලේ තියෙන ඔයාගේ අනාගතේ කියලා සල්ලි අරගෙන මෙතනට අරගෙන කියනවා දැන් ඔයාට සල්ලි තියෙනවා මේකේ මොනවාරි කරන්න කියලා. ඔව් ඉතින් ඔයාගේ අනාගතයෙන් තමයි ඔයාගේ ඔයා දැන් කොහොම හරි වැඩක් කරලා ඒක ගෙවන්න බෑ. ඔව් ඒ ගෙවන එක ඒගොල්ලෝ රිස්ක් එකක් ගන්නවා ඒක ඇත්ත. ඒ රිස්ක් එක ගන්නවට ඔයාගේ අනාගතයේ තියෙන ප්‍රොඩක්ටිවිටි එක ඔයා උපයන සල්ලි මහන්සිය මහන්සියෙන් තමයි ඔයා ගෙවන්න ඕනේ. ඔයාගෙන්ම තමයි මේ ණය ගන්න. ඉදිරියට එන මහන්සිය. දැන් ඔයා හිතන්න ඒ වගේම තමයි දැන් සමහර අය පේ ස්ලිප් එක දීලා ගන්නවා. මගෙන් ඕන තරම් වැඩ කරන අය අහනවා පේ ස්ලිප්ස් ඕනේ ණය ගන්න. දැන් මේ සිස්ටම් එක 아무තු සිස්ටම් එකක්. ඒ කියන්නේ ණය දෙනවා ගවර්න්මන්ට් මේ බැංකුවකින් ණයක් දෙනවා. ඔයාගේ ඉදිරියේ උපයන ගාන සමස්තයකට අරගෙන. මෙයාට මේ විදිහට සැලරි එකක් එයි හැමදාම. ඔතන තමයි ඉන්ෆ්ලේෂන් නුයි ණය සම්බන්ධය. මොකද ඉන්ෆ්ලේෂන් තිබ්බොත් නේ ණය ගන්න ඕනේ වෙන්නේ. ආයි ඉන්ෆ්ලේෂන් තිබ්බොත් තමයි ණය ගන්න ඕනේ. ඒක තමයි සයිකල් ඔය ණය සිස්ටම් එක හැදෙන්නේ ඉතින් මිනිස්සුන්ට තමන්ට උපයන ගණන් වලින් සල්ලි වලින් තමන්ට ඕන දේ කරගන්න බැරි වුණා. තමන්ගේ පඩියෙන් ජීවත් වෙන්න පුළුවන් ණය ගන්න ඕනේ නෑනේ. මොකටද ගන්න? තමන්ගේ සල්ලි වලින් ජීවත් වෙන්න පුළුවන් නම් ණය සිස්ටම් එකක් ඕනේ නෑ. ණය සිස්ටම් එක ඕනේ නැතුව නම් බැංකුව මොනවද කරන්නේ? බැංකු සල්ලි හොයන්නේ. ඒකනේ. අපේ රුපියල් 25න් තමයි. ඔව්. බෑ. රුපියල් 25න් ගන්න බෑ. හරිද? ඔව්. හරිද? කියන්නේ ට්‍රාන්ස්ෆර් එකට යන්න ගන්න රුපියල් 25 විතරයි ඒගොල්ලන්ට ඉතුරු වෙන්නේ. ඉතින් ඒ සිස්ටම් එකෙන් හදලා තියෙන ඔයගලන්ට තේරෙනවා ඇති අර ඉන්ෆ්ලේෂන් කියන දේ. කියන්නේ මේ බඩු වැඩිවීම තිය යුතුයි අනිත් මිනිස්සු සල්ලි හොයන්න. ඒක ඒගොල්ලෝ හැමදේම මීඩියා වලින් කියන්නේ හොදයි කියලා. ඉතින් මිනිස්සුත් ඉතින් මේ විදිහටම නැත්තම් ඔළුව හදාගෙන ඉන්නවා. නෑ මෙහෙම ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙන එක හොඳයි කියලා කියන්න බෑ. හැබැයි ඒක නෝමලයිස් කළා 103යි. ආ. 104. නෑ ළඟ තියලා තිබ්බනේ කවුරු හරි මට මතකයි. මොකක්ද? ඔය ඉකොනොමික්ස්ලා කියනවා ඒගොල්ලෝ ඒ විදිහට. ඉන්ෆ්ලේෂන් එක තිය යුතු දෙයක් කියලා. ඉන්ෆ්ලේෂන් එක හැමෝටම නරක දෙයක් නෙමෙයි. එහෙම කෙලින්ම කියනවා දැන්. මේ අපේ මතය තමයි මම නම් හිතන්නේ ඉන්ෆ්ලේෂන් කියන දේ ඇත්තටම එක්තරා හොරකම් කිරීම. ඔව්. මිනිසුන්ගෙන් හොරකම් කිරීම. ඉන්ෆ්ලේෂන් කියලා කියන්නේ. බහුතරයකින්. බහුතරයකින්. කොටසක් බහුතරයකින් හොරකම් කරනවා ඒක සාමාන්‍ය දෙයක් කරගෙන. ඒක නීතිගත කරලා සාමාන්‍ය කරලා සිස්ටම් එකේ ලීගලයිස් තෙෆ්ට්. ලීගලයිස් තෙෆ්ට්. හරිද? ඒක ඇත්තටම මේ සාමාන්‍ය බිට්කොයින් වලට ගියාම ඒක ඇතුළට ගියාම එතන ඉතින් අපි දැනගත්තේ ඕක. නැත්නම් ඉතින් අපි නැත්නම් ඉතින් ඉන්ෆ්ලේෂන් කියන එක අපි දන්නෙත් නැහැ. මම දන්නෙත් නැහැ මොකක්ද ඉන්ෆ්ලේෂන් කියන්නේ කියලා. ඇත්තටම. ඉතින් බලන්න දැන් මේ නිවුස් එකෙන් කියලා දෙන M2 සප්ලයි එක තමයි වැඩි. කියන්නේ එන්න මිනිස්සු බලන්න. කාර් ගන්නවා දැන් බලන්න කාර් ගන්න එක මිනිස්සු ණය අරන් ලීස් අරන් තමයි ඔක්කොම කාර් ගන්න. කොච්චර කියන්නේ සමහර අය ඉන්නවා සල්ලි කියන්නේ කෝටි ගණන් වියදම් කරන්න පුළුවන් කෑෂ් වියදම් කරන්න පුළුවන් ඉන්නවා. හැබැයි ගොඩාක් අය බහුතරයක් ගන්න ලීසින්. ඔව්. ඇයි තමන්ට ණයක් අරගෙන ගන්න? ඒක හරි නෝමල් වෙලා තින්නේ. ඇයි තමන්ට පුළුවන් දෙයකින් විතරක් කියන්නේ යන්න බැරි වෙලා කියන්නේ දැන් ගොඩක් අය භාගයක් තියෙනවනේ සල්ලි. භාගයක් තියෙනවා නිකන් දෙන්නේ නැහනේ. ඒ කියන්නේ ගයක් හදා ගන්න එක වෙන දෙයක්. මං කියන්නේ කාර්යයක් වගේ දෙයක්. ඒකට භාගයක් දාන්න ඕන සල්ලි. ඔව්. ඒ භාගයට ගන්න පුළුවන් කාර්යය විතරක් ගන්නෙත්. භාගයට ගන්න නෑනේ ඒක වෙලා තියෙන්නේ. එච්චරට වැඩි වෙලානේ. දැන් ලක්ෂ තියෙන ලක්ෂ තියෙන කාර්යයක් ගන්න බෑනේ වාට. එතකොට තව දාලා තමයි ඒ කියන්නේ 60ක් ගන්න එක්කෙනෙක් ලක්ෂ 30ක් දාලා ඔව්. මේ වැඩි තියෙන දැන් මේ එහෙම ගන්න හිටියත් බෑ මේ හිතන් ඉන්න ගන්නෙත් මොකක් හරි නීතියක් දා ආයි වැඩි වෙනවා. බදු වැඩි වෙනවා අරව මේවා වැඩි වෙනවා. ඉතින් ඒක තමයි දැන් ඒතකොට දැන් මේ දැන් අපි දැන් කතා කරන්නේ මේ නෝමල් සිස්ටම් එක. දැන් බිට්කොයින් කොහොමද කියන්න බලන්න ඔයාලට තේරෙන විදිහට බිට්කොයින් කොහොමද මීට වඩා වෙනස් වෙන්නේ? මේක වෙනස් කාරණයක් වෙනස් පද්ධතියක් වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න. ඒක තමයි ඉතින් කෝඩ් එකෙන් දුවනවනේ. ඒක නම්බර් 1 ම දෙන්නේ. ඔව්. අතන කරන්න මොකද්ද? ෆෙඩරල් රිසර්ව් එකේ ඉන්නවා. මහා බැංකුවක් ඉන්නවා. මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ මිනිස්සු ටික මොකද්ද පොලි අනුපාත වැඩි කරනවා ඒගොල්ලෝගේ තීරණ අනුව. බිට්කොයින් එහෙම කරන්න බෑ. එහෙම කරන්නේ නෑනේ. අවුරුදු 4ට සප්ලයි එක half වෙනවා. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. කොච්චර කරත් එකයි. ඒ කියන්නේ ෆස්ට්ම පදනම. එතකොට ඒ කියන්නේ අර පද්ධතිය ඩිෆ්ලේ ඉන්ෆ්ලේෂනරි. ඒ කියන්නේ එන්න සල්ලි වැඩි වෙනවා. වැඩි වෙනවා.
කොහොමත් එක වෙනවා අඩු වෙන්නේ වැඩි වෙන එක උත්තර වෙන්නේ. කියන්නේ කවදාවත් හිතන්න එපා ලංකාවේ රුපියල් සංචරණය වෙන එක අඩු වෙයි කියලා. නෑ. කියන ගාන එන්න වැඩි වෙන එක මිසක් රුපියල් අඩු වලින් වෙන්නේ කිසිම දෙයක් අඩු වෙනවා කියලා හිතන්න එපා වෙන්නේ නැහැ. වෙන්නෙත් නෑ. ඔය වැඩි කරපු දේවල් අඩු වෙන්නෙත් නෑ. රුපියල් 20 ඉන්නේ. රුපියල් 200කින් වැඩි කරලා රුපියල් 20කින් අඩු මාස කරා. ගානකට පොඩ්ඩක් අඩුයි. හැබැයි ආයෙ වැඩි වෙන්න ගන්න. දැන් මේ මෙයා කියන්නේ මොකද්ද මේ අවුරුදු 4න් 4 ඩිෆ්ලේෂනරි කියන්නේ ඔව්. මොකක්ද ඒ? ඔතනට Concept හැදුවන්න දැන් අපි කිව්වනේ මුලින්ම මිලියන 21යි තියෙන්නේ කියලා. හැබැයි දැන් මිලියන 21ට යනවනේ. ඔව්. මුලින් මයින් කරලා යන්නේ. හ්ම්. එතකොට මුලින්ම සතෝෂි මයින් කරකට අපි කිව්වේ 50යි. ඊළඟ හුදු 4ක් ගියාට පස්සේ ඔක 25යි. ඔව්. ඔහොම භාගවි යනවා. ඔව්. ඕක සාමාන්‍යයෙන් දැනට කැල්කුලේට් වෙලා තියෙන්නේ අපි අප්‍රොක්සිමේෂන් එකක් වගේ තියෙන්නේ අවුරුදු 4ක් විතර යනවා සප්ලයි එක half වෙන්න. දැනට මිලියන 20ක් වගේ මයින් වෙලා තියෙනවා. ඔව්. මිලියන 21කින් ඉවර වෙනවා. ඔව්. තව මිලියනයි තියෙන්නේ. ඔව්. එතකොට එක එක ගණන් ඕන වෙලාවට ඕන අලුත් විදිහට දේවල්. ඕන එකක් නෑ. ඒ කියන්නේ නිකන් ඒක ඇල්ගොරිතම් එකක් විදිහට මේව කරලා තියෙන්නේ. කියන්නේ ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් කෝඩ් ඉස් ලෝ. ඒ කියන්නේ නීතිය ඒක තමයි. ඒ නීතිය වෙනස් කරනවා නම් මේ පද්ධතිය මේ මෙජොරිටි අය කැමති වෙන්න ඕනේ. දැන් එහෙම ඇහුවේ නෑනේ අපෙන් උද්දමනය print සල්ලි print කරන 2022 පල්ලි print කරන අපෙන් ඇහුවද? නෑනේ. නෑ එහෙම ඇහුවේ නෑ. ඒක තමයි වෙනස. බිට්කොයින් වල වෙනස ඇවිල්ලා බිට්කොයින් වල ප්‍රමාණය වෙනස් කරන්න. හරි නැත්තම් ඒක ඇතුළේ තියෙන rules හරි ඒ වගේ දේවල් වෙනස් කරනකොට ඒ පද්ධතියේ ඉන්න මිනිස්සුන්ගෙන් ඇසිය යුතුයි. ඒක නිකන් ඇත්ත වෝට් එකක්. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාද, රියල් ප්‍රජාතන්ත්‍රවාදයක් ඒක. ඒ විතරක් නෙමෙයි දැන් තියෙන rules අනුව අවුරුදු මෙයා කිව්වා වගේ අවුරුදු 4න් 4ට බිට්කොයින් නිකුත් වෙන බිට්කොයින් භාගයක් වෙනවා. භාගයක්. ඒක තමයි rule එක. ඔය හිතන්න දැන් බිට්කොයින් 10ක් එළියට එනවා නම් තව අවුරුදු 4න් එළියට එන්නේ බිට්කොයින් 4යි. ඒ සිස්ටම් එක ඩිෆ්ලේෂනරි. භාගයෙන් අඩු වෙනවා. එන්න මේක දුර්ලභ වෙනවා. එතකොට අපිට ඇතුලේ එළියට ඇවිල්ලා තියෙන බිට්කොයින් ප්‍රමාණයෙන් විතරයි අපි දෙයක් කරගන්න ඕනේ. වටිනාකම ගවඩා කරනවා නම් මොන හරි ඉන්වෙස්ට් කරනවා නම් මොන හරි ඔයගොල්ලෝ කරනව දෙයක් කරන්න ඕනේ. එළියට ඇවිල්ලා තියෙන බිට්කොයින් වලින් විතරයි. අලුත් බිට්කොයින් හදන්න බෑ. ඒක හදන්න බෑ. ඒක එහෙම තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒක ෆන්ඩමෙන්ටලි සම්පූර්ණයෙන්ම වෙනස් සිස්ටම් එකක්. සම්පූර්ණම අනිත් පැත්ත. සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. ඒ කියන්නේ මේකෙන් එන්න print කරනවා මේකෙන් එන්න print කරන එක අඩු වෙනවා. මේක වැඩි වෙනවා. එතකොට ඒ අර අතන අරක ෆික්ස් නිසා ඔව්. අනිත් පැත්තට ගාන අඩු වෙන්න තමයි පුළුවන් තරම් try වෙන්නේ. ඔව්. මේ පැත්තේ වැඩි වෙන නිසා අනිත් පැත්තට වැඩි වෙනවා. මොකද සල්ලි වැඩි බඩු වලට වඩා. ඔව්. එතකොට මේ පැත්තෙන් බඩු වැඩි වෙන්න ඕනේ මේක බැලන්ස් කරන්න. දැන් බිට්කොයින් වගේ දෙයක් දැන් මේ බල්ල කට්ටිය අහනවා ඉතින් බිට්කොයින් ඉතින් දැන් ඔය 1,26,000 නේ තිබ්බේ මේ ඩොලර්ස්. ඔව්. දැන් ඉතින් දැන් කීයද 64 62 61 ඊට තොර අඩු වෙලාත් මම දන්නේ නැහැ දැන් කීයද කියලා. මයිකල් සේලර් විකුණාට පස්සේ. but ඉතින් ඒක කොහොමද මිනිස්සු සේව් කරන්නේ බයයින්නේ කියලා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක ලොකු ප්‍රශ්නයක්. හැබැයි දැන් මෙහෙමනේ. ඒක වෙනම කතා කරලා කියන්න ඕනේ ඇයි මේ බෙයා මාකට්ස් ඇති වෙන්නේ? ඇයි මේ පල්ලෙහාට යන්නේ කියලා. ඒක අපි කියලා දෙන්නේ මොකද ප්‍රයිස් එක නිසා ඔයා ගන්න නැතුව වැලියු එක නිසා ගත්තම ඔයා දන්නවා. ඔව්. ඇයි අඩු කියන්නේ අඩු වුණත් ඔයා ගන්න වටිනාකම නිසා. ඔව් වටිනාකම. ඔයා රත්තරන් ගන්නෑ. ඔයා රත්තරන් ගන්නේ ප්‍රයිස් එක වැඩි වෙන නිසා මේකේ වටිනාකම නිසා. ඔයාට අපි සමාජයෙන් තියෙන රත්තරන් වලට වටිනාකම. ඒක නිසා ගන්න රත්තරන්. වැඩි වෙන නිසා හරි. හැබැයි නිකන් වැඩි වෙන නිසා විතරක් නෙමෙයිනේ. ඒකට ඇත්තට භෞතික වටිනාකමක් තියෙනවා. බිට්කොයින් වලට ඇත්තට වටිනාකමක් තියෙනවා භෞතික. අනිත් එක ඉතින් මෙහෙමනේ. ඊටමත් සීමිත දෙයක්. ඔව්. ඊටමත් සීමිත දෙයක් සීමිතත්වයක් නැති දෙයක් එක්ක ගලපලා බලනකොට එන්න අර සීමිත දේ වටිනාකම වැඩි වෙනවා. ඔව්. මේක නෝමල් දෙයක්. මේක නිකන් තියරියක් විතරක් නෙමෙයි. ඇත්තටම මේක නිකන් ඇත්තටම ෆිසික්ස් ලෝ එකක් වගේ නිකන් මැතමැටිකල් ලොජිකල් ලෝ එකක් වගේ. ඒ කියන්නේ මම අපි ගාව මේ කෝප්ප 21යි නම් තියෙන්නේ. ඔව්. මේ කෝප්ප 21 වටිනාකම මම බලන්නේ මේ පැලයක් නැත්තම් මේ වගේ ටී-ෂර්ට් වලින් නම්. මේ ටී-ෂර්ට් අපිට ඕන තරම් print කරලා ගහන්න පුළුවන් නම් මේ කොප්ප කාටවත් ගහන්න බෑ කියන්නකෝ. මේ මග්ස් ගහන්න බෑ කියලා කියන්නේ 21යි තියෙන්නේ. ඔව්. මේ මග්ස් 21 තියෙන වටිනාකම
ඉතාමත් වැඩි වෙනවා නේද? මොකද මේවයි කිසිම වටිනාකමක් නැති වෙනවා. ඒ මේ ඕන තරම් අපිට ගහන්න පුළුවන්. අන්න ඕක තමයි concept එක. ඒ කියන්නේ අපි මේ ඉතාමත් සීමිත දෙයක් අසීමිත දෙයකින් මනිනකොට කාලයත් එක්ක බලනකොට මේ සීමිත දේ වටිනාකම අසීමිත වෙනවා. ඕක තමයි. ඒ කියන්නේ සීමිත දේ වටිනාකම අසීමිත වෙනවා. ඔක සිම්පල්ම කිව්වොත් දෙක කම්පෙයාර් කරලා කියන්න පුළුවන්. දැන් ෆියට් සිස්ටම් එක ගත්තම දැන්ට තියෙන සිස්ටම් එක ගත්තම සල්ලි ඇත්තරන් තියෙනවා. සල්ලි ඇත්තරන් තියෙනකොට මොකද වෙන්නේ? අනිත් සල්ලි නැතුව අනිත් දේවල් තියෙනවනේ. අපේ කන බොන දේවල් ඒවා අඩු වෙනවා. ඔව්. ඒක හරි. ඒවා සීමිතයි. එතකොට. ඔව්. ඒක තමයි සාමාන්‍ය බැලන්ස් එක වෙන්නේ. ඔව්. ඒතර අනිත් ලෝකේ තමයි ඒක තමයි බිට්කොයින් ස්ටෑන්ඩඩ් එක කියන එකේ සල්ලි සීමිතයි. සල්ලි සීමිත වෙනකොට කෑම ඇදුම් කියන්නේ හැම දෙයකම අසීමිතයි අනිත් පැත්තට. ඒ කියන්නේ ඒවා අසීමිතයි කියලා කියන්නේ ඒවා ඇත්තරන් තියෙනවා. කෑම ඇති තරම් තියෙනවා. හැමදේම ඇත්තරන් තියෙනවා. ගොඩාක් කරන ඇත්තර හැදෙනවා. හැදෙනකොට නිකම්ම ගාන අඩු වෙනවා. පොඩ්ඩක් හිතන්න ඕනේ. අපි දැන් ලෝකෙ දියුණුවා කියලා කියනවා. එහෙනම් දියුණුවා නම් මෙතෙක් දැන් වෙනකොට කෑම කියන එක නිකන් මාර ගාන අඩු කියන නිකන් බිඳුවටම තියෙන්න ඕනේ නේද? නිකන් කෑම කියන්නේ ඕන කෙනෙක්ට තියෙන්න පුළුවන් දෙයක්. ඉතින් ඕක තමයි මගෙත් තියෙන මේක මේ AI වලින් ඩිෆේෂනරි වෙලා හැමදේම චීප් වෙනවා කියන එකට මම against එකයි. ඒක වෙන්නේ නැහැ. මොකද ෆියට් සිස්ටම් එකේ වැඩ. ෆියට් සිස්ටම් එක වෙන්න දෙන්නේ නැහැ. ඒක වෙන්න දෙන්නේ නැහැ. අපි දැන් ඔක්කොම හිතන්න මම සංජයත් එක්ක කතා කරාමත් සංජයත් කිව්වේ මේ AI නිසා හැමදේම ලේසි වෙනවා, ඩිෆ්‍රේෂන් වෙනවා, හැමදේම චීප් වෙනවා. නෑ ඒක වෙන්නේ නැහැ. මේ ෆියට් සිස්ටම් එක අපි මනිනකම්. අපේ වටිනාකම අපේ සිස්ටම් එක ඩොලර් වලින් තියෙනකම් මේක වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ඔය concept එකක් තියෙනවා ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න UBI කියලා. ඒගොල්ලෝ කියන්නේ අන්තිමට universal basic income කියන එක. ඔහොම වෙලා ඔයාට අන්තිමට මේ හැමෝටම දෙනවා පඩියක්. එහෙම වෙයි. එතකොට මොකද වෙන්නේ? ඔයා කීයද හොයන්නේ කියලා වෙන කෙනෙක්ට තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට මහන්සියලා මේ විදිහට හොයන්න ඕනේ නැති වෙන්න පුළුවන්. ජීවිතේ මිලට හොද වෙයි. හැබැයි ඔයා බේසිකලි හිරකාරයෙක් කියලා වෙන කාගෙරි. එයා තමයි තීරණය කරන්නේ. ඔය කියන්නේ මේ ඉස්සරහට වෙන්න පුළුවන්. ඉස්සරහට බිට්කොයින් නැති ලෝකෙක ෆියට් සිස්ටම් එකෙන් ඔය AI ඇවිල්ලා එන්නේ UBI තියෙන එකක්. ඔව් හරි. ඒක හරි. දැන් ඉලොන් මස්ක් කියන අනිත් concept තමයි UHI කියන එක. ඒ මොකද්ද? Universal High Income. ඒ මොකද්ද? Universal High Income කියන්නේ මම කියන දැන් කියන්නේ සල්ලි නෑ ඇත්තටම සල්ලි නෑ. කරන්සි නැති ලෝකයක්. හැමදේම ඕන කෙට තියෙනවා. තමන් ඕනනම් විතරයි කරන්නේ දැන්. මේකේ එක්සැම්පල් එකක් තියෙනවා. මෙහෙම ලෝකයක් කවදරේ එන්න පො නැති වෙන්න පුළුවන්. කොෆි ෂොප් එකක් තියෙනවා. ඔව්. සල්ලි මුකුත් නෑ. ඕකේ. ඕන මිනිස්සෙක් ඕන දෙයක් කරගෙන යනවා. ස්ටාර් ට්‍රෙක් වගේ බලුවොත් ඉතින් ඔයාලට තේරෙයි තාමන්නේ ඒගොල්ලෝගේ ඒගොල්ලෝ ස්ටාර් ට්‍රෙක් වල යන සාමාන්‍ය අවුරුදු 200කට වගේ අනාගතයක්. කියන්නේ දැන් මොකද්ද එතකොට දැන් කෑම ඕන කෑම අරගෙන කනවා. ඔව්. එතකොට එච්චරයි. ඕන කෑම අරගෙන කනවා. අරයා හදන්නේ එයාගේ කැමැත්ත නිසා. කවදාවත් කියන්නේ කොස්ට් එක බේසිකලි බිඳුවයි. හැම දෙයකම කොස්ට් එකක් නැහැ. abundance. ඔකනේ abundance කියන්නේ. ඔව්. ඉලොන් මස්ක් කියන්නේ මේ ලෝකේ යුනිවර්සල් හයි ඉන්කම් කියනකට කියන්නේ අර මේ concept එකේ තේරුම් කරන්න ඕනේ එහෙම කියන්නේ. ඒ කියන්නේ සල්ලි නැහැ. ඕන කෙනෙක්ට ඕන දෙයක් තියෙන ඕන දෙයක් කරගෙන කන්න පුළුවන්. හැබැයි එයා කිව්වා නේද fiat is evil හරි නැත්නම් Keynesian is a demon නෝ එයා නේද කිව්වේ? Keynesian is a demon කියලා කිව්වේ එයාද? ඔව්. Keynesian is evil. Keynesian is evil. ඔව්. ඒ කියන්නේ අපේ modern monetary theory එකේ father පියා evil කියලා ඉතාමත් කුරිරු මනුෂ්‍යයෙක් කියලා මේ ලොකුම සල්ලිකාරයා කිව්වා. තවනවා. ඉතින් අපි ඔතනින් ඉවර කරමු දැනට. හරිද? අපි මෙතනින් ඉවර කරමු. ඉතින් අපේ මේ එපිසෝඩ් එකෙන් ඔයගලන්ට තේරෙනවා ඇති අපි මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් කැජුවලි අපිට කිසිම ප්ලෑන් එකක් නැතුව අපි මේ දේවල් ගැන කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේකට ගෙස්ලත් ගේන්න කැමති. ඔගොල්ලෝ කැමති නම් ඔයගලන්ගේ අදහස් ඇවිල්ලා ඉදිරිපත් කරන්න කමෙන්ට් එකක් දාන්න. අපි ඔයගලන්ට රීච් අවුට් කරලා බලමු අපිට මේකට ඔයගොල්ලෝ සුදුසුද කියලා. සුරිත් ඇවිල්ලා කෝහෝස් කෙනෙක් විදිහට ගෙස්ලා නැති දවස් වලට අපි මේ concept ගැන කතා කරමු. ඕන තරම් කතා කරන්න දේවල් තියෙනවා. හැබැයි දැන් අපි මේ පොඩ්කාස්ට් එකේ ඇත්තටම
නම දාලා තින්නේ මේ බිට්කොයින්ද විසඳුම කියලා කියන එකනේ. දැන් අපේ වගකීම ඇවිල්ලා මේ හැම දෙයක්ම හැම ප්‍රොබ්ලම් එකක්ම බිට්කොයින් හරියටම සෝල්ව් කරනවා කියලා කියන එක නෙමෙයි. දැන් ගොඩක් දුරට මිනිස්සු සහ රටක වෙන ප්‍රොඩක්ටිව්නස් එක කියන්නේ රටක කරන ග්‍රොස් ඩොමෙස්ටික් ප්‍රොඩක්ට් එක ඉම්ප්‍රූව් කරන එක අපේ සමාජයේ අපි මිනිස්සුත් එක්ක ජීවත් වෙන හැටි ඒවා මේවා හැම එකක්ම බිට්කොයින් වලට සෝල්ව් කරන්න බැරි වෙයි. අපිට ඒක කියන්න අමාරුයි. අපිට කියන්න පුළුවන් concept වලින් විතරයි. මොකද අපි දන්නේ නැහැ අතරම ඉස්සරහදී මොනවා වෙයිද කියලා. හැබැයි දැනට තියෙන ප්‍රශ්න වල root cause එක මොකක්ද කියලා අපිට තියෙනවා ලොකු අදහසක් ඒ ගැන කතා කරන්න. ඒ කියන්නේ සල්ලි කියන දේ. මේ බිට්කොයින් ඇත්තටම අපිට පොයින්ට් කරලා පෙන්නන්නේ ඕගලන්ගේ සල්ලි කියන දේ මොකක්ද? ඒක හරිද? මිනිස්සු සල්ලි ගැන හිතන විදිහ ක්වෙස්චන් කරන්න. අන්න ඒ වගේ දේවල් තමයි අපි මේ පොඩ්කාස්ට් එකකින් ඕගලන්ට ගේන්න හදන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා ඇති මේ ලෝකේ මේ ලංකාවේ මිනිස්සු හරි අමාරුවෙන් හම්බ කරනවා. ගොඩාක් මහන්සියෙන් හම්බ කරනවා. හැබැයි ඒගොල්ලන්ට තියෙන ධනය ඒගොල්ලන්ට ඉතිරි වෙන සල්ලි ඒ ටික හරියට තැනක ඉතුරු කරලා තියාගන්න බෑ අනාගතය වෙනුවෙන්. සමහර මිනිස්සු ගෙවල් ගන්නවා, සමහර මිනිස්සු ගෙවල් හදනවා, ගොඩාක් නොයෙක් දේවල් කරනවා. ඉඩම් ගන්නවා, ස්ටොක්ස් වලට දානවා, ගෝල්ඩ් ගන්නවා. එක එක දේවල් කරනවා මේ වටිනාකම මේ අපි වැඩ කරන අපේ ලයිෆ් එසෙන්ස් එක අපේ මහන්සිය ගබඩා කරන්න තැනක් හොයන්න. මේ එක එක පවුල් එක එක විදිහට එක එක වැඩ කරනවා. සමහර පවුල් වලට මුකුත් කරගන්න බෑ. ඒ කියන්නේ මාසෙන් මාසෙට ජීවත් වෙනවා. ඇයි එහෙම සිස්ටම් එකක් හැදිලා තියෙන්නේ? ඇයි අපිට හරියට අපේ මහන්සිය ඉතුරු කරන්න බැරි විදිහේ සල්ලි අපිට හැදිලා තියෙන්නේ ඇයි? අන්න ඒ වගේ දේවල් ගැන කතා කරන්න තමයි අපි මේ එපිසෝඩ්ස් ගේන්නේ. ඉතින් අපි එතනින් අද නවත්තමු. thank you සුරිත් අපිත් එක්ක එකතු වුණාට. අපි ඉදිරියට කැමති මේ අපි කතා කරපු concepts ගැන තව තවත් ගැඹුරට ගිහිල්ලා මේවා ගැන තව විස්තරාත්මක ලෙස ඔයගලන්ට කියලා දෙන්න. එහෙනම් දැනට ගිහිල්ලා යන්න. Thank you so much for listening. See you. Right? There's no second best, okay? It's not like Google and Facebook. It's not like Apple and Amazon. Yeah, we can debate Apple or Amazon. What's better? They both look like tech monopolies to me. They both look pretty good. On the other end, Bitcoin or